සියලු දෙනාම සාදුකාර පවත්වමු. සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්වත් පිරිස හිමිදිරි උදෑසනම සේනාසනයට පැමිණිලා අෂ්ටාංග උපෝසථ සීලේ සමාදන් වෙලා මේ උතුම් පොහොය දවස තුලදී සියලු දෙනාම සෝදානම් වෙන්නේ ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය සිදු කරමින් සද්ධර්ම ශ්‍රවණය කරමින් ඒ තමන්ගේ නිවන් මඟ සම්පූර්ණ කරගන්න. එනිසා මේ වෙලාවේදී මේ සියලු දෙනාටම සිහිපත් කරන්න ඕන අද පොහොය දවසේ තියෙන වැදගත්කම් රාශියක් තියෙන පොහොය දවසක් මම එකෙන් කීපයක් සිහිපත් කරනවා. මේ පොහොයේ තියෙන විශේෂ වැදගත්කම තමයි බෝසතාණන් වහන්සේ මේ ජීවිතය ඇතහැර දාලා අභිනිෂ්ක්‍මණය කරන්නේ අද වගේ පොහොය දිනයක. ඒ වගේම අද වගේ පොහොය දවසක තමයි රාහුල කුමාරයා උපත්තිය ලබන්නේ. ඒ වගේ විශේෂ අවස්ථාවල් කීපයක් තියෙනවා. ඒ වගේම ස්වාමින් වහන්සේලා වස් සමාදන් වෙන්නේ පෙරවස් සමාදන් වෙන්නේ අද වගේ පොහොය දවසක. ඉතින් මේ වගේ විශේෂ කාරණා කීපයක් පෙරදැනි කරගෙන තමයි ඒක සිහිපත් කරගෙනම තමයි මේ පොහොය දිනය සමරන්න. ඒ කියන්නේ මේ දිනය තුල ධර්මානුකූලව තමන්ගේ ජීවිතේ නිවන වෙනුවෙන් අරමුණු කරගෙන කටයුතු කරන්න පින්වත් පිරිස සූදානම් වෙලා ඉන්නේ. ඒ නිසා පින්වත්නි පොහොය දවස කියන්නේ විශේෂ වැදගත් දිනයක්. ඒ තමයි බෝසතාණන් වහන්සේ ලෝතර සම්මා සම්බුද්ධත්වයේ වෙනුවෙන් මේ සියල්ල ඇතහැර දාලා උන්වහන්සේ ගිහි ජීවිතය ඇතහැර දාලා අභිනිෂ්ක්‍මණය කරන්නේ අද වගේ දවසක. එතකොට බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍මණය කරන්න හේතු කීපයක් තියෙනවා. ඒ තමයි සතර පෙර නිමිති. උන්වහන්සේ මහල්ලෙක් ලෙඩෙක් මලවිනියක් දැක්කට පස්සේ උන්වහන්සේ අසරණ භාවයක් උන්වහන්සේට දැනුණා. ලෙඩ වෙනවා, වයසට යනවා, මැරෙනවා කියලා දැක්කාම බෝසතාණන් වහන්සේට ලොකු අසරණ භාවයක් දැනුණා. ඒ මොකද බෝසතාණන් වහන්සේගේ සතුට පිණිස උන්වහන්සේට මාලිගා 3ක් තිබ්බා. ඒ වගේම අසුද්‍රා දේවී, සුද්ධෝදන රජතුමා, ඒ වගේ හොඳ රාජ්‍යයක් තිබ්බා. ඒ වගේ හොඳ වටපිටාවකින් මානසික ස්ථාවර භාවයක් තිබ්බා. තමන්ගේ ජීවිතය ගැන ජීවිතේ හැමදාම සතුටින් ඉන්න පුළුවන් වගේ යම් වටපිටාවක් සකස් වෙලා තිබ්බේ. එක සැරේම මැරෙනවා, ලෙඩ වෙනවා, වයසට යනවා කියන මේ තුන උණ ගමන් බෝසතාණන්සේගේ ලෝකය කඩා වැටෙන්න පටන් ගත්තා. බෝසතාණන්සේට මතක් වෙන්න ගත්තේ තමන්ට සතුට අරගෙන එන ඒ බිරිඳ රාජ්‍ය ස්වාමිපුරුෂය කියන්නේ දවෙක් බිහිවෙන්න ඉන්නවා නම් ඒ රාහුල කුමාරයා ඒ රාජ්‍ය අම්මා තාත්තා ඊළඟේ වැස කන්නාසේ පිනවන මොනාහරි දෙයක් තියෙනවනේ කියන හැම දෙයකින්ම විනාශ වෙනවා, වයසට යනවා, මරණයටපත් වෙනවා. තමන් උනත් මේ ඇහැ කන්නාසේ පෙනීමක් නැති වෙන ඕනම ලෙඩක් හැදෙන්න පුළුවන්. එට කියන දවසේ මරණයටපත් වෙන්න පුළුවන් කියන එක දැක්කහම ලොකු ආරක්ෂාවක්, රැකවරණයක්, මානසික ස්ථාවරයක් එක්කන් හිටිය ලෝකය හරි භයානක තැනක් කියලා දැනෙන්න ගත්තා. ඊට පස්සේ තමයි බෝසතාණන් වහන්සේ තීරණේ අර ඒ ශ්‍රමණේ දැක්කහම මම වෙනමම මට අධ්‍යාත්මිකවම පිළිසරණක් වෙන දෙයක් හොයාගන්න ඕන, හොයාගෙන ලෝකයටත් දේශනා කරන්න ඕනි කියන අදහස එන්නේ. උන්වහන්සේට තේරුණා කවදාවත් දරුවන්ගෙන් ගෙවල් දොරවල් වලින් රැකරක්ෂා වලින් මේ ගත කරන ජීවිතයෙන් තමන් හොයන රැකවරණය ආරක්ෂාව නැහැ කියලා. ඒක තේරුණාට පස්සේ තමයි ඒ ලෝක සත්‍යයටම සයි හැමෝටම තියෙන ආදරේ වෙනුවෙන් රාහුල කුමාරයාගේ මූණවත් බලන්නේ නැතුව. ඒ ආදරයක් නැති බැඳීමක්ම නැති නිසාම නෙමෙයි. මූණවත් බලන්නේ නැතුව යන්නේ ඒ බැඳීමත් ඒ ගමනට පීඩාවක් වෙයි කියලා. ඒක ලේසි දෙයක් නෙමෙයි. ඒ බොරුවට අහු වෙන්නේ නැතුව ඊට වැඩිය හොඳ පිහිටක් පිළිසරණක් හොයාගන්න ඕනි කියන අදහසින් බෝසතාණන් වහන්සේ සියල්ල අතහැර දාලා යනවා. ඒ අතහැර දාලා ගිහිල්ලා ලෝතර සම්මා සම්බුද්ධත්වයේ අවබෝධ කරගන්නවා.
ලෝතර සම්මා සම්බුද්ධත්වයේ මේ අවබෝධ කරන කාලේ පුරාවටම පින්වත්නි අපි අහලා තියෙනවා මාර්යා පසුපසින් ආවා කියලා හැම පියවරකම අවුරුදු 7ක්. බුදු වෙන්න පාරමී පුරන අවුරුදු 6ත් බුදු වෙලා අවුරුද්දකුත් කියන කාලේ පුරාවටම එහෙම ආවා කියලා අපි ඒ සූත්‍රවල සඳහන් වෙනවා. කස්සක් කියලා මාර සංයුත්තේ සූත්‍රයක් තියෙනවා. මේ විදිහේ ඒ සංයුත්තේ සූත්‍ර ගණනාවක්ම තියෙනවා. මාරය එක විදිහට බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා කියපු එක මේ වේති බුදුරජාණන් වහන්සේ ලෝතර සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා හිටියේ. කස්සක සූත්‍රයේ සංයුත්ත නිකායේ පළවෙනි සංයුත්තේ තියෙන මාර සංයුත්තේ තියෙන කස්සක සූත්‍රය. මේකේ බුදුරජාණන් වහන්සේ දැන් වැඩ ඉන්නවනේ රංජනාවේ. ඒ භික්ෂුන් වහන්සේලාට මේ දහම් දෙසමින් ඉන්න වෙලාවක මේ ඉසිපතනේ මාර දෙවි පුත්‍රයා ඇවිල්ලා අහනවා ගවියෝ බලා ගන්න කෙනෙක්ගේ වෙස්යෙන් එන්නේ ඇවිල්ලා අහනවා මේ මාගේ ගවියෝ ටික ඔබ වහන්සේ දැක්කද කියලා. ඊට පස්සේ මාරයාගෙන් අහනවා බුදුරජාණන් වහන්සේ ඔබට ගවියෝගෙන් ඇති වැඩේ මොකක්ද කියලා. ඊට පස්සේ මාරයා කියනවා ඒ ප්‍රශ්නෙට උත්තරයක් විදියට ඒ ප්‍රශ්නෙටම නෙමෙයි උත්තර දෙන්නේ. මාරයා කියනවා මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේට මේ ඇහැ වගේ ඒ වගේම මේ ඇහැට පෙනෙන රූප මගේ ඒ වගේම මේ විඥානය මගේ කියනවා. ඒ විදිහටම කියනවා. ඒ හැම ආයතනයකටම කියනවා. මේ සද්දය මගේ, මේ කන මගේ, ඒ වගේම සෝත විඥානය මගේ කියනවා. ඒ වගේම නාසය මගේ, ඒ වගේම නාසයෙන් දැනෙන ගඳ සුවඳ මගේ, ඒ ගහන විඥානය මගේ. දිව මගේ, දිවට දැනෙන රස මගේ. ඒ වගේ දිවහා විඥානය මගේ. ඒ වගේ කය මගේ, කයට දැනෙන ස්පර්ශ මගේ, කාය විඥානය මගේ. මේ විදිහට මාර්යා මෙහෙම කියලා කවුරු හරි කෙනෙක් උට මේව අයිති නා ඒ හැම කෙනෙක්ම පවතිනවා කියලා කියනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාට හරි ඇහැ කියන එක නැත්තම් රූපේ නැත්තම් ඒ වගේ විඥානේ නැත්තම් එය ඔබට මායя ඔබට අයිති නැහැ කියනවා. කාට හරි සත්‍යේ නැත්තම් ඒ වගේම කන නැත්තම් විඥානේ නැත්තම් ඒක ඔබට අයිති නෑ නේද? ඒ ඔබගේ නෙමෙයි කියලා කියනවා. ඔබගේ ග්‍රහණයෙන් යුක්ත නෑ කියනවා. මේ විදිහට ආයතන 6ටම කියනවා. ඒ නිසා මායය තවදුරටත් ඔබගේ ගොන්නු මගේ ගාව අපි ගාව නෑ. ඔබ පෙරදිලා ඉවරයි. ඒ නිසා යන්න කියනවා. එතෙන්දී මායя ගොන්නු වශයෙන් දක්කනව වශයෙන් අදහස් කරන්නේ අපි ගොන්නු වගේ තමයි අපි මේ ආයතන 6 අල්ලගෙන ඉන්නවා කියන්නේ. මායя අපව දක්කන්නේ ගොන්නු වගේ. ගවයෝ වගේ අපව දක්කනවා එක එක තැන් වලට. ඒ මොකද මේ බාහිර රූපත් ඇහත් විඥානයත් කියන තුනම අයිති වෙලා තියෙන්නේ කාටද? ඒක මායයට අයිති ධර්මයක්. ඒක පාලනයේ තියෙන මායя. ඒක මායයට අයිති කියන්නේ මොකක් නිසාද? ඒක බොරුවක් නිසායි. ඒක මායාවක් නිසා. ඒක අපි රැවටිච්ච ධර්මයක් නිසා. ඒක කවුරු හරි කෙනෙකුට බාහිර රූප තියෙනවා නම්, ඇහක් තියෙනවා නම්, විඥානයක් තියෙනවා නම් ඒ රූප දැනගන්න. යා මායයට අයිති. මේකෙදී කියනවා මම එක සඳහන් කරන්නම්. යම් වදන්ති මම ඉදන්ති ඒ වදන්ති මමත්තිච එත චේතේ මනෝ අත්ති නමේ සමන මොක්ඛසීති. මේකෙදී මාරයා කියනවා කවුරු හරි කෙනෙක් මම ඉන්නවා මගේ වශකයේ කියන දේවල් තියෙනවා කියලා හිතෙන් හරි හිතනවා නම් අදහසක් තියෙනවා නම් ඒ කවුරුවත් මගෙන් ගැලවෙන්නේ නැහැ කියනවා. මම කියලා කෙනෙක් ඉන්නවා
මගේ වසඟේ කියලා තියෙන දේවල් තියෙනවා කියලා කවුරු හරි හිතනවා නම් ඒ කවුරුවත් මගෙන් මිදිච්ච ගැලවිච්ච අය නෙමෙයි කියලා. එතකොට ඇහැ මගේ රූපය මගේ කියලා මායя කියන්නේ කවුරු හරි කෙනෙක් මායяගේ නෙමෙයි මගේ කියලා හිතුවත් ඇහැ මගේ රූපය මගේ මේ විඥානීය මගේ කියලා හිතුවත් ඒ කියන්නේම මායයටයි තියෙන්නේ කියලායි කියන්නේ. ඒක මායාවේ භූමියේ තියෙන එකක්. ඒ කියන්නේ යාට ඒ අසරණ භාවයේ තියෙනවා. එතකොට බොස්තානන් වහන්සේ මුලින්ම දකිනවා යසෝදරා දේවිය, සුද්ධෝදන රජතුමා රාජ්‍ය, තමන් ඇසුරු කරපු මේ රාජ මාලිගාවල්, මේ තමන්ගේ ශරීරය මේ හැම දෙයක්ම විනාශ වෙනවා, ලෙඩ වෙනවා, වයසට යනවා, මරණයටපත් වෙනවා කියලා දැක්කා. ඒ නිසා තමන් අසරණයි මට කිසි පිහිටක් නැහැ කියලා තේරුණා. මට අඬන්න, වැළපෙන්න, දුකටපත් වෙන්න, ශෝකයෙන් ඉන්න වෙනවා කියලා දැක්කා. ඒක තේරුම් අරගෙන උන්වහන්සේ ඒ නිවන් මඟ වඩන්න ගත්තාම උන්වහන්සේට තේරුණු කාරණේ තමයි මේ මාර්යත් එක්කන් කරපු ගනුදෙනුවේ මේ ධර්මය වඩාගෙන යනකොට ඇහැ කියන එකත් Tamanටයි ධර්මයක් නෙමෙයි. කන කියන එකත් Tamanටයි ධර්මයක් නෙමෙයි. ඒ ඇහැ කියන එකනොත් අපිට කිසිම පිහිටක් පිළිසරණක් නැහැ. කන කියන එකනොත් කිසිම පිහිටක් පිළිසරණක් නැහැ. නාසය කියන එකනොත් කිසිම පිහිටක් පිළිසරණක් නැහැ. දිව කියන එකනොත් කිසිම පිහිටක් පිළිසරණක් නැහැ. ශරීරය කියන එකනොත් කිසිම පිහිටක් පිළිසරණක් නැහැ කියන එක තමයි නාසය අවබෝධ කරගත්ත ධර්මය. මායයට අයිති යම් තැනක් තියෙනවා නම් ඒ කිසිම තැනක අපිට ආරක්ෂාවක් රැකවරණයක් නැහැ. මායයට අයිති නැති තැන්වල විතරයි අපිට ආරක්ෂාව රැකවරණේ තියෙන්නේ. මායයට අයිති තැනක් කියලා කියන්නේ ඒ තැන්වල තියෙන්නේ මොනවාද? රාග, දේශ, මෝහ තියෙනවා. තණ්හා, මාන, දිට්ඨි තියෙනවා. ලෝකේ තියෙනවා නම් 1500ක් කෙලෙස්. ඔය කෙලෙස් 1500ව තියෙන්නේ කොතනද? මායයට අයිති තැන්වලයි. මායයට අයිති තැන කියන එක කියන්නේ මොකද්ද? මගේ කියලා ගන්න තැන්වල. මායයට අයිති කියලා කියන එකෙන් අපි අදහස් කරන්නේ මොකද්ද? මේ සූත්‍රයේම යට එක සඳහන් වෙනවා. ඒ ගාථාවෙම යම් වදන්ති මම ඉදන්ති කියලා. ඒ කියන්නේ මම ඉන්නවා කියලා කවුරු හරි හිතනවා නම් ඒකම තමයි මායයට අයිති කියලා කියන්නේ. මගේ කියලා හිතන මොනවා හරි දෙයක් තියෙනවා නම් ඒක තමයි මායයට අයිති කියලා අපිට දැනගන්න තියෙන නිර්ණායක කියලා. අපක් හරි එකක් මගේ මේක මගේ වශකේ තියෙන්නේ මම කියලා ස්වභාවයක් තියෙනවා කියන අදහසක් තියෙනවා නම් ඒ හැමතැනම මොකද්ද? මායයට අයිති තැනක ඒ හැම තැනකින්ම අපිට පිහිටක් පිළිසරණක් නැහැ. ඒතකොට අපි මෙච්චර කාලයක් ලෝකයේ තුල ජීවත් වෙන්නේ සල්ලි මිනුමුදල් ගෙවල් දොරවල් වත් පිටි ඉද කඩක් පිහිට පිළිසරණ කරගෙන. ඊළඟට අපි පිහිට පිළිසරණ කරගෙන අපි ජීවත් වෙනවා මොකද්ද? අපි ආයේ පිහිට පිළිසරණ කරගෙන ජීවත් වෙනවා. ඒ අපි ආයේ ඇත්තම වශයෙන් බැලුවොත් අපිට කවුරු හරි කෙනෙක් මරනවා කියලා කිව්වහම කවුරු හරි කෙනෙක් අහිමි වෙනවා කියලා කිව්වහම අපි කලබල වෙන්නේ ඒ කෙනා මැරෙන නිසාද අහිමි වෙන නිසාද? නෑ, ඒ කෙනා අහිමි වෙන නිසා මැරෙන නිසා නෙමෙයි. නැවත ඒ කෙනාව අපේ ඇහැට පේන්නේ නැති නිසා. ඒ වගේම නැවත ඒ කෙනාගේ කටහඬ අපිට ඇහෙන්නේ නැති නිසා. නැවත ඒ කෙනාගේ සුවඳ අපේ නාසයට දැනෙන්නේ නැති නිසා. ඒ රසය අපිට දැනෙන්නේ නැති නිසා. ඒ ස්පර්ශය අපිට දැනෙන්නේ නැති නිසා. ඒ පිළිබඳව හිතන සිතිවිලි අපිට හිතීතා ඉන්න බැරි වෙන නිසායි අපිට පීඩාව. කවුරු හරි පුද්ගලයෙක් මරුණා කියන තැනින් නෙමෙයි අපිට දුක. එයාව දකින්න වෙන්නේ, එයාගේ කටහඬ අහන්න වෙන්නේ නැහැ කියන තැනයි. වස්තුවක් වුණත් එහෙමයි, ඉඩකඩමක් වුණත් එහෙමයි. මගේ කියලා අපිට ඒක දිහා බලන්න, අහන්න ලැබෙන්නේ නැහැ. ඒකත් එක තමයි මොකද්ද වෙන්නේ අපේ මනස අසරණ භාවයකටපත් වෙන්නේ. මිනිස්සු අසරණ වෙන්නේ මොකක් නිසාද? මිනිස්සුන්ට පිස්සු හැදෙන්නේ
උම්මත්තක භාවයටපත් වෙන්නේ, පීඩාවටපත් වෙන්නේ මේ හැම එකම වෙන්නේ මොකද්ද? මේ අසකන් ආසය දිව ශරීරය කියන මේ කියන දේවල් වලට අපිට පිනවන්න පුළුවන් විදියට සිටිවිලි එන්නේ නැති වුනහම අරමුණු එන්නේ නැති වෙච්ච ගමන් අපි කලබල වෙනවා. අපි පීඩාවටපත් වෙනවා. ඒතර අපි අසරණ භාවය අපි වහන්න එකක් අපි කරනවා. අපි අසරණ භාවයේ වහන්න අපි විවාහ වෙනවා, දරුමල්ලු පෝෂණය කරනවා, ඉඩකඩම් ගන්නවා, රැකියාව ගන්නවා, සල්ලි මිල මුදල් වෙනවා. ඒ කියන විදිහට භෞතික වශයෙන් අපි සෑහෙන උත්සාහයක් දරනවා. අපේ අසරණ භාවයේ වහගන්න. අපි ගොඩාක් මහන්සි වෙනවා. පස්සේ අපි ඇත්තටම භෞතික වශයෙන් අපි අසරණ භාවයේ වහන්න කියලා උත්සාහ කරලා තියෙන්නේ මොකී අසරණ භාවයේ වහන්නද? මේ අසකන්නාසී දිව ශරීරය පිනවනවා කියන එකට තමයි අපි උත්සාහ වෙලා තියෙන්නේ ඇත්තට. අපි දුකට පීඩාවටපත් වෙලා තියෙන ඇහැ පිනව ගන්න බැරි වුණා. කන පිනව ගන්න බැරි වුණා. අපි ආදරය කරන එකක් මොකක් හරි දෙයක් අහිමුණාම අපි හිත කලබල වෙන්නේ මොක පිනව ගන්න බැරි වුණාමද? ඇහැ කන්නාසී පිනව ගන්න බැරි වුණා. එතකොට මොකක්ද ඇහැ කන්නාසී පිනව ගන්න බැරි වුණාම කලබල වෙන්නේ? අපේ හිතයි කලබල වෙන්නේ. හිතයි පීඩාවටපත් වෙන්නේ. එහෙනම් අපි මෙච්චර කාලය සතුරු කරන්න කියලා උත්සාහ කරන්නේ මොකද්ද? අපේ හිතයි විඥානයයි සතුරු කරන්න කියලා උත්සාහ කරන්නේ. ඒක සතුරු කරන්න කියලා අපි මොනවාද ගැට ගහගෙන ඉන්නේ? ආයතන 6ක් හදාගෙන තියාගෙන ඉන්නවා. හිත සතුරු කරන්නේ. එතකොට මේ ආයතන 6න් අරමුණු අරගෙන තමයි හිත සතුරු ගන්න උත්සාහ කරන්නේ. නමුත් ස්වභාවය තමයි ඇහැට රූප දීලා හිත සතුරු කරන්න බෑ. ඇයි සතුරු කරන්න බැයි? කොච්චර සතුරු කරත් ඉවරයක්. රූප බලලා කොච්චර වුණත් ඇතිවීමක් වෙනවද? කවදාවත් රූප බලලා ඇතිවීමක් වෙන්නේ නැහැ. ඒක එකක්. මොකද මේ රූප වෙනස් වෙනවා, අනිත්‍ය වෙනවා. ඒක ඇති කියන ස්වභාවයකට කවදාවත් එන්නේ නැහැ. ඒ නිසා මේකෙන් ගැලවෙන්නක් නැහැ. හැබැයි දැන් අපි දන්නවා රූප කොච්චර බලලා බැලුවත් අපිට ඇතිවීමක් නැහැ කියලා. අපි දන්නවා අපි ගාව ඉන්න ළමයි, දරුවෝ, සහෝදරයෝ කොච්චර ඇසුරුකත් ඒගොල්ලෝ අපිව රවට්ටනවා, සලකන්නේ නැහැ, වනිනවා, දොස් කියනවා, දුක ඇති වෙනවා කියලා දන්නවා. හැබැයි අපිට ඒ දේවල් වලට තියෙන තණ්හාව, ආසාව නැති වෙනවද? එහෙම කියලා. අපි දුක පීඩාව ඇති වෙනවා කියලා දැක්කත්, ඇහැට පේන රූප වලින් දුක පීඩාව ඇති වෙනවා කියලා දැක්කත්, ඒ දේවල් වලට තියෙන ආසාව, තණ්හාව නැති වෙනවද? ළමයින් එපා. ඒත් මිනිස්සු Tamanට දුක පීඩාව ඇති වුණා ළමයි ගැන හිත ආසාවෙන් ඉන්නේ නැද්ද? කොච්චර ඉඩම් වලට නඩු තිබ්බත් ඒ ඉඩම් එපා වෙනවද? කොච්චර ළමයි නිසා ප්‍රශ්න ඇති වුණා ළමයි එපා වෙනවද? එහෙම එපා වෙන්නේ නැහැ. ඒ ළමයි එපා වුණත් අපි මොකද කරන්නේ? තව ළමයෙකුට බැඳෙනවා. ඒ බින්ද ස්වාමිපුරුෂයා එපා වුණත් තව කෙනෙකුට බැඳෙනවා. ඒ ඊටම එපා වුණත් තව ඊටමකට බැඳෙනවා. අපි හිතන් ඉන්නේ මේ ඊටමේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. තව එකක් අපි සලසා ගත්තොත් මොකද්ද වෙන්නේ? ප්‍රශ්නේ ඉවර වෙනවා කියලා. ඒ නිසා මේක ඉවරයක් වෙන්නේ නැහැ. ඇයි මේක ඉවරයක් වෙන්නේ නැත්තේ? ඒක මායයට අයිති නිසා ඉවර වෙන්නේ නැත්තේ. මායයට අයිති කියන එක අදහස් කරන්නේ මොකද්ද? ඒක මගේ කියලා ගන්න නිසා ඉවර වෙන්නේ නැත්තේ. මගේ කියලා ගන්නවා කියලා කියන්නේම මොකද්ද? එතන ඒක බොරුවක් නිසා. ඒක මායාවක් නිසා. මොකද මගේ කියලා ගත්ත තැන තණ්හා මාන දිට්ඨිය දෙන්න නිසා, රාග දේශ මොහය දෙන්න නිසා, ඒකත් එක්ක දුක හට ගන්න නිසා. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ දුකෙන් මිදෙන්න නම්, මේ අසරණභාවයෙන් මිදෙන්න නම් මේ කස්සක සූත්‍රයේ සඳහන් කරන්නේ ඇහැ නැත්තම්, රූපේ නැත්තම්, චක්කු විඥානිය නැත්තම් එයාට මායාවේ වසඟයට යන්නේ නැහැ කියනවා. හරියට මොකක් වගේද? අහසේ ව්‍යාසර කරපු පක්ෂියෙක් වගේ. පදන් තස්ස දුරන්නේ. ඔහුගේ පිය සටහන් අහසේ කුරුල්ලේ පියාඹල ගියාම පාසටහන් නැහැනේ. ඒ වගේ මායාට ඒ පුද්ගලයාව අල්ල ගන්න බෑ කියලා. මායා කියන්නේ රාග දේශ මොහ වලට යාව අල්ල ගන්න බෑ. ඇයි අල්ල ගන්න බැරි? මගේ කියලා යා ඉතුරු කරලා යන දෙයක් නැහැ. අපි ඇහැ මගේ කියලා ගත්තාම මොකද්ද වෙන්නේ?
ඈ මගේ කියලා ගත්තාම වෙන දේ තමයි ඒ ඇහැ කාල 3කට අයිති වෙනවා. රූපය මගේ කියලා ගත්තාම මොකද්ද වෙන්නේ? ඒ රූපය කාල 3කට අයිති වෙනවා. අපි ළමයෙක්ව දැක්කොත් මේ ළමයා මගේ නා. ඒක ඇහැට දැක්ක රූපයක් නා. ඒ ළමයා අතීතෙත් හිටියා මගේ කුසෙන් ආපු ළමයා. මේ වෙලාවෙත් මගේ ඇහැට පේනවා. ඒ මගේ ළමයා. අනාගතේට මට සලකාවි. ඒත් මගේ ළමයා. කාල 3කට ළමයව අයිති වෙනවා. ඒ නිසා තමයි අපිට දුක ඇති වෙන්නේ. රූපයක් තියෙනවා නම් ඇහක් තියෙනවා නම් මම ඉන්නවා නම් දුක ඇති වෙන හේතුව මොකද්ද? ඒක කාල 3කට ගැට ගැහෙනවා. ඇහක් තියෙනවා නම් මොකද්ද වෙන්නේ? ඒ ඇහැ අතීතෙත් තිබ්බා, මේ වෙලාවෙත් තියෙනවා, අනාගතේටත් තියෙනවා. විඥානයක් මගේ කියලා ගත්තාම මොකද්ද වෙන්නේ? විඥානේ හිත අතීතෙත් තිබ්බා, දැනුත් තියෙනවා, අනාගතේටත් තියෙනවා. ඒතර රූපය නම් මොකද්ද? ඒ ඉඩම හරි ළමයා හරි කවුරු හරි අතීතෙත් ඒ ළමයා හිටියා, මේ වෙලාවෙත් තියෙනවා, අනාගතේටත් තියෙනවා. ඇහැනම් මම පොඩි කාලේ ඉඳන් මේ ඇහෙන් තමයි බලන්නේ, දැනුත් බලන්නේ මේ ඇහෙන්, ඉස්සරහටත් බලන්නේ මේ ඇහෙන්. හිතනම් පොඩි කාලෙත් මේ හිතෙන්මයි හිතුවේ, දැනුත් හිතන්නේ මේ හිතෙන්මයි, ඉස්සරහට හිතන්නේත් මේ හිතෙන්මයි. ඒ විදිහට කාල 3කට අයිති වෙනවා. එතකොට මේ කාල 3කට අයිති වෙන නිසා මොකද්ද වෙන්නේ? ඇහක් තියෙනවා නම් ඒක මායයට අයිති වෙන නිසා මේ දුක ඇති වෙන්නේ කොහොමද? අතීතේ පොඩි කාලේ හිටිය ළමයා මරණයටපත් වුණා. අතීතේ පොඩි කාලේ හිටිය ළමයා ලෙඩ වුණා. අතීතේ පොඩි කාලේ හිටිය ළමයා වයසට ගියා. අතීතේ පොඩි කාලේ හිටිය ළමයා දැන් මාව ගණන් ගන්නේ නැහැ. සලකන්නේ නැහැ. අන්න අපිට පීඩාව හටගන්නවා. තණ්හාව හටගන්නවා. පොඩි කාලේ හිටිය ළමයිනේ එදා ඉඳන් මාත් එක්ක ඉන්නේ. ඕක අනාගතේටත් මාව බලාගන්නේ කියලා අන්න ආසාව හටගන්නවා. ඇහැ කෙරෙහි තණ්හාව දුක ඇති වෙන්නේ කොහොමද? ඉස්සර රූප බලපු ඇහැ දැන් ඉස්සර වගේ පේන්නේ නැහැ. කියලා අන්න පීඩාව හටගන්නවා. ඉස්සර ලස්සන රූප දැක්ක ඇහෙන් දැන් කැත රූප පීඩාකාරී. එහෙම නැත්නම් තණ්හාව හටගන්නවා. එදා ඉඳන් ඇහෙන් ලස්සන රූප පෙන්වන්නේ මේ ඇහැ, අදත් රූප පෙන්වන්නේ මේ ඇහෙන්, හිතත් පෙන්වන්නේ මේ ඇහෙන්. ඒ නිසා මේ ඇහැ මගේ, මේක හොඳයි, මේක රැක ගන්න ඕනේ, මම මේකට ආසයි කියලා අන්න ඇහැට බැඳෙනවා. විඥාණයටත් එහෙමයි. එදා ඉඳන් මේ විඥාණයෙන් තමයි හොඳ දේවල් හිතලා මාව යන් හිතී කියලා විඥාණයෙන් හිතනේ සිටිවිලි වලට බැඳෙනවා. මේ වෙලාවෙත් හිතන යහපත් සිටිවිලි වලට බැඳෙනවා. අනාගතයේ හිතනේ සිටිවිලි වලටත් ඉස්සරහට හිතන්නේ මේකින් කියලා බැඳෙනවා. මේ මගේ හිත කියලා. මාව හැමදාම සතුටින් තිබ්බ කියලා. එහෙම නැත්නම් මේකට ද්වේෂයෙන් ගැටෙනවා. එදා ඉඳන් ඉස්සරහට දුක් විඳින්නේ මේ හිත නිසා, දැනුත් දුක් විඳින්නේ මේ හිත නිසා, අනාගතයට දුක් විඳින්නේ මේ හිත නිසා කියලා ද්වේෂයෙන් බැඳෙනවා. එතකොට අපි රාග දේශ කියන මේ දෙකේ මාරුයි එක වෙලාවකට රාගයෙන් බැඳෙනවා, එක වෙලාවකට ද්වේෂයෙන් ගැටෙනවා කියන එකට මේ බාහිර රූපයටත් ඇහැටත් හිතටත් මේ කියන තුනම ඇසුරු කරනවා. මේක මගේ කියලා ගත්ත නිසා, මේක තියනවා කියලා ගත්ත නිසා, මේක හැමදාම පවතින දෙයක් කියලා ගත්ත නිසා අපිට හැමදාම දුක තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියනවා මේ මායයක් කියනවා මේ තුනම මගේ කියලා. මොකද මායාගේ වසඟේ තියෙන්නේ දුක තියෙන සැප ලෙසම ගන්න ඕනේ. මායාගේ වසඟේ කෙනෙක් ප්‍රිය විදියට ගන්නවා නම් ඒකත් මායයටයි. කෙනෙක් අප්‍රිය විදියට ගන්නවා නම් ඒකත් මායයටයි. ඒ නිසා කාට හරි ප්‍රිය විදියට හරි අප්‍රිය විදියට හරි ගන්න පුළුවන් වෙන්නේ මොකක් වුණොත්ද? ඇත නැත කියන දෘෂ්ටි දෙකට සාපේක්ෂවයි. ඇහක් තියනවා කියලා ගත්තත් මායයටයි. ඇහක් නැහැ කියලා ගත්තත් මායයටයි. රූපයක් තියනවා කියලා ගත්තත් මායයටයි. රූපයක් නැහැ කියලා ගත්තත් මායයටයි. විඥානයක් තියනවා කියලා ගත්තත් මායයටයි. විඥානයක් නැහැ කියලා ගත්තත් මායයටයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන හදිසියකවත් මෙතෙන්ද ඇහැ නැත්තම් රූපේ නැත්තම් චක්කු විඥානේ නැත්තම් කියන
එයා ඒ මායාවෙන් මිදිච්ච කෙනෙක්. ඇහෙන් මිදිච්ච කෙනෙක්. ඒ කියන්නේ රූපය හම්බෙන්න මම කියලා කෙනෙක් නැහැ. ඇහැ හම්බෙන්න මම කියලා කෙනෙක් නැහැ. චක්කු විඥානය හම්බෙන්න මම කියලා කෙනෙක් නැහැ. අපි රැවටිලා හිටියේ මම කියන කෙනා මොකක් වෙලාද? නිරෝධ වෙලා, හම්බෙලා නැහැ. අපි උදාහරණයක් වශයෙන් කිව්වොත් ඔයගොල්ලෝ මේ වෙලාවේ මෙහි හිටියේ නැත්තම් මේ පෑන් එකක් මෙතන තියෙනවා කියලා ඔයගොල්ලෝ දන්නවද? නැහැ. මේ පෑන් එකක් තියෙනවා කියලා හරි නැහැ කියලා හරි කියන්න පුළුවන්ද? මේ පෑන් එක තියෙනවා කියලාවත් නැහැ කියලාවත් එකක් කියන්න බෑ. ඇයි ඒ මම කියන ඔයගොල්ලෝ මෙතන ඉන්න නිසානේ මේ පෑන් එකක් තියෙනවා කියලා හරි නැහැ කියලා හරි ඔයගොල්ලෝ කියන්නේ. එහෙනම් ඔයගොල්ලෝ අවබෝධ කරන ධර්මය මම කියන කෙනා පවතින්නේ නැති ධමයක් වෙන්න ඕන. එහෙනම් මම කියන කෙනා පවතින්නේ මොකක් වුණොත්ද? ඇහැ කියන එකක්, රූපය කියන එකක්, විඥානය කියන එකක් එක දිගටම පවතිනවා කියන තැනින් දෘෂ්ටියක් පැවතුනොත් විතරයි. එහෙනම් අපි අවබෝධ කරන ධර්මය මේ කාල තුනට අයිති වෙන්නේ නැති ඇත නැත කියන දෘෂ්ටි දෙකට හම්බෙන්නේ නැති ධර්මයක් වෙන්න ඕන. අපි අවබෝධ කරන්න ඕන. එහෙනම් අපි බලන්න ඕනේ මම කියන කෙනා කොතනින්ද හැදිලා තියෙන්නේ? මම කියන කෙනා 아무තු දෙයකින් හැදිලා නැහැ. මම කියන කෙනා හැදෙන්නේ ඇහෙන් තමයි මම හැදිලා තියෙන්නේ. කනෙන් තමයි මම හැදිලා තියෙන්නේ. නාසයෙන් තමයි මම හැදිලා තියෙන්නේ. දිවෙන් තමයි මම හැදිලා තියෙන්නේ. මේ අස කන නාසය දිව ශරීරය මනස කියන මේ ආයතන හයෙන් තමයි මම කියන කෙනා මොකක්ද වෙලා තියෙන්නේ? සකස් වෙලා තියෙන්නේ. බලන්න දැන් මම කියලා පවතින්නේ මොනවාද? මම රූප බලනවා. මම ශබ්ද අහනවා. මම ගඳ සුවඳ බලනවා. මට රස දැනෙනවා. මට කායික ස්පර්ශ දැනෙනවා. මම හිතෙන් සිතවිලි හිතනවා. ඔය කියන තැනින්නේ මම කියන කෙනා මෙච්චර ලොකුවට පවතින්නේ. අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ මොකද්ද? හැම වෙලාවෙම කරමින් ඉන්නේ මොකද්ද? මම කියන කෙනාව ගොඩාක් ලොකු කරගන්න එකක තමයි අපි ඉන්නේ. මුලින්ම අපි මිත්‍යා දෘෂ්ටික භූමියට සාපේක්ෂව නිකන් කතා කරොත් මම පොඩි කාලේ ඉඳන් අපි කැමති පොත් ගාන අපි ලියනවා. පොඩි කාලේ ඉඳන් මම පොත් 100 ගානක් කියවලා තියෙනවා. දවසින් දවස ඉන්දියට ගණන් කර මම මේවත් කියවලා තියෙනවා. ඊළඟ භාෂා ඉගෙන ගන්නවා. පොඩි කාලේ ඉඳන් මම මෙච්චර භාෂා 100ක් දන්නවා දැන්. අන්න මම කියන කෙනා අපි මොකද ගන්න ටික මම භාෂා 100ක් දන්න කෙනෙක්. මම සටන් කලා 100ක් දන්න කෙනෙක්. මම රටවල් 500කට විතර ගියපු කෙනෙක්. අපි හැම වෙලාවකම කරන්නේ මොකද්ද? හැම වෙලාවකම කරන්නේ මම කියන කෙනාව වර්ධනය කරන එකනේ. අපි හැම වෙලාවකම කරන්නේ මම කියන කෙනාව පෝෂණය කරන එකයි. මම කියන කෙනාව මෙච්චර පෝෂණය කරන්න උත්සාහ කරන්නේ අපි දන්නේ නැහැ මම කියන්නේ මායя කියලා. මම කියලා හිතන එකම දුක කියලා. මම කියන කෙනා හිතපු එක නිසාමයි අපි අමාරු වෙලා තියෙන්නේ කියලා. මම කියලා හිතන එක නිසාමයි සංසාරේ යන්නේ කියලා. මම තමයි කඩ පිංකම් 100ක් කරපු කෙනා. මම තමයි බෝධි පූජා 1000ක් කරලා තියෙනවා. මම බඩ 100ක් විතර කියලා තියෙනවා. මොකක් හරි. ඔය විදිහට අපි හැම එකම එක පිණින් හරි කුසලයෙන් හරි මම පැය 1000ක් විතර භාවනා කරලා තියෙන කෙනෙක්. මම මේ හැමදාම සිල් ගන්න කෙනා. ඒ නිසා මම ශ්‍රේෂ්ඨයි මෙතන ඉන්න හැම සිල් ගන්න කෙනෙකුටම. මොකක් හරි. ඔය කියන හැම විදියකින්ම අපි හැම දෙයකින්ම උත්සාහ කරන්නේ මොකක් කරගන්නද? මම කියන කෙනා පෝෂණය කරගන්න. අපි හිතනවා මම කියන කෙනා පෝෂණය කරාම හිතට බයක් දැනෙන්නේ නැහැ. ඇයි? පින් ගොඩාක් කරා කියලා හිතෙද්දී අපිට හිතෙනවා මම අපායට යන්නේ නැහැ. අපි දැන් මම කියන කෙනාගෙන් තමයි මොකද්ද කරන්න ලෑස්ති වෙන්නේ? අපි ආරක්ෂාව පතන්නේ මම කියන කෙනාගෙන්. අපේ මොඩකම ඒකයි. මම අර කලින් කිව්වා වගේ බොසන්නාංශේ මුලින් අසරණ භාවය කියලා දැකලා ආවට අපි දැන් හැබැයි සරණ කියලා කරගෙන ඉන්නේ මොකද්ද? මම කියන කෙනා තමයි මගේ පිහිට. මාව රැකගන්නේ කවුද? මම මාව රැකගන්න නිසා අපි මාව පෝෂණය කරගන්න තමයි විවාහ වෙන්නේ, රැකියාව කරන්නේ, මුදල් හොයන්නේ, මේ කියන හැම එකම එකතු කරගන්නේ මොකක් කරගන්නද? මාව ශක්තිමත් කරගන්න. අපි උච්චර සල්ලි හම්බ කරන්නේ කොච්චර තිබ්බත් මදි වෙන්නේ ඇයි? බිලියනක් තිබ්බ කෙනාට තව මදියයි. මම කියන කෙනාට ශක්තිමත් වෙන්න තව ඕන. එයාට මම කියන කෙනාට කොච්චර දුන්නත් මයිදී. මම ගොඩාක් ලොකුවට ඉදි ගොඩාක් සල්ලි දීදි මම අසරණ වෙන්නේ නැති වෙයි කියලා අපි හිතාගෙන ඉන්නවා. දුකටපත් වෙන්නේ නැති වෙයි කියලා හිතාගෙන ඉන්නවා. අපි එතකොට මේ කාගෙන්ද පිහිට පතන්නේ?
මායාවෙන් පිහිටපතන්නේ. කෙලෙස් වලින් පිහිටපතන්නේ. එතකොට කොච්චර කෙලෙස් වලින් පිහිටපැතුවත් කෙලෙස් කියන්නේම දුකයි. මම කියන්නේම දුකක්. ඒක තුල පීඩාවක්. ඒක තුල අසහනයක් තියෙනවා. ඒක අපි දකින්නේ නැහැ. ඒක වැහිලා තියෙන්නේ. දුක වැහිලා තියෙන නිසා ගිනි අඟුරු වලක් වගේ කියලා කියනවා. එළියට ලස්සනට පේනොත් ඇතුලෙන් පිච්චෙනවා. එතකොට අපි හැම වෙලාවකම මම කියන එක පෝෂණය කරලා මුලින් අකුසල් කර පෝෂණය කරනවා. මිනිස්සු සත්තු මරණය කියන්නේ මම සිංහයෝ 1000ක් විතර මරලා තියෙනවා. මම මෙච්චර බොරු කියලා තියෙනවා. ඒ මිනි මෙච්චර මරලා තියෙනවා කියලා එහෙම සතුටු වෙලා මම කියන කෙනා මම මෙච්චර පව් කරලා මම මිනි මරලා රාජ්‍ය අල්ලගෙන තියෙනවා. මම මෙච්චර ඉඩකඩම් තියෙනවා කියන තැනින් කෙනෙක් අකුසලයෙන් ඉඩකඩම් වස්තුව මිනුමුදල් වලින් මාව ශක්තිමත් කරගෙන සතුට වෙන්න උත්සාහ කරනවා. ඊට පස්සේ ඒක වැඩක් නැහැ මරලා යනවා නේද කියලා තේරුණාම ඊට පස්සේ අපි ශක්තිමත් කරන්න උත්සාහ කරනවා කුසලයෙන්. මොකද්ද? මම මෙච්චර දන් දීලා තියෙනවා. මම මෙච්චර ඉඩකඩම් දීලා තියෙනවා. මම මෙච්චර මිනිස්සු උදව් කරලා තියෙනවා. මගේ අතේ රුපියලක්වත් නැහැ. ඊළඟට මම හරි අහිංසකයි. නිහතමානී කරුණාවන්තයි කියලා මම කියන කෙනා හිස් කරගෙන ඊට පස්සේ සතුට වෙන්න උත්සාහ කරනවා පින් පැත්තෙන්. මම මෙච්චර දන් දීලා තියෙනවා කියලා. ඉතින් ওই දෙපැත්තේම අපි කරගෙන තියෙන්නේ මොකද්ද? ඒත් මම කියන කෙනාව එක විදියට ලොක් කරගන්න එකම සතුටු කරන එකම තමයි යාගේ පිහිට සරණ පතන එකම තමයි කරලා තියෙන්නේ. ඒ නිසා තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ මේ මම කියන කෙනාගේ හරියටම නිදහස් වෙන්න නම් අපි උත්සාහ කරන්න ඕනේ මම කියන කෙනා හරියටම සකස් වෙලා තියෙන්නේ කොතනද කියලා. එහෙම නැත්නම් කොහෙන් හරි මේක මොනෝ කරත් එකතු වෙනවා. එක්ක කුසලයෙන් එකතු වෙනවා මම කියන කෙනාට දේවල් නැත්නම් අකුසලයෙන් එකතු වෙනවා. කුසලයෙන් එකතු වුණාම මොකද වෙන්නේ? සංසාරේ පින පැත්තෙන් දික් වෙනවා. බ්‍රහ්ම ලෝකවල ගියොත් කල්ප 84000ම ඉන්නවා. ඒක අකුසලෙන් දික් වෙනකොටත් වැඩි භයානක විදියට දික් වෙනවා කුසලෙන් දික් වෙනකොට. ඒකේ සෑහෙන දිගයි. බ්‍රහ්ම ලෝකයකට ගියොත් කල්ප 84000 වගේ ආත්ම දික් වෙනවා තියෙනවා. සංසාරේ කුසලයෙන් ඒ පැත්තෙන් දික් වෙනවා. අකුසලයෙන් ගියාම එහෙන් අවීච මහ නරක ආදී ඉඳන් ඒ කල්පය එහෙම ඒ පැත්තෙන් සංසාරේ දික් වෙනවා. ඒ දික් වෙන්නේ මොකක් නිසාද? මම කියන කෙනා ඒ හැම තැනකම හිටිය නිසායි. කුසල් කරන වෙලාවෙත් අකුසල් කරන මේ දෙකේ මම කියන කෙනා පෝෂණය කරපු නිසා. ඒතකොට මම කියන කෙනාගේ පින් හරි අකුසල් හරි දෙකම පෝෂණය වුණේ ඇයි? අපිට තේරුණේ නෑ මම කියන කෙනා කොතනින් හිස් වෙනවද කියලා. අපි හිතන්නේ මම කියන මග්ගාව තියෙන වස්තුව දන් දුන්නාම මම කියන කෙනා හිස් වෙනවා කියලා. මග්ගාව තියෙන වස්තුව දන් දුන්න කියලා මම කියන කෙනා හිස් වෙන්නේ නෑ. අපි බලන්න ඕන හරියට මම කියන කෙනා හැදෙලා තියෙන මොනවාගෙන්ද කියලා. මම කලින් කිව්වා වගේ මම කියන කෙනා හැදෙලා තියෙන මොකකින්ද? මේ ආයතන හයෙන් තමයි හැදිලා තියෙන්නේ. හරිම කතාව. අරක තනි කරම බොරුව. මොකද්ද බොරුව? අකුසලයේ පැත්ත. මම මෙච්චර ඉඩකඩම් තියෙනවා, වස්තු තියෙනවා, දරුවෝ තියෙනවා. මේ පැත්තෙන් පිටිලා ඒක අකුසලයේ පැත්තෙන් ඒකත් බොරුව. පින් පැත්තෙන් මෙච්චර මං දන් දීලා තියෙනවා, පින් කරලා තියෙනවා. ඒකත් බොරුව. මේක මේ දෙක හිස් කරලා මම නැති කරන්න බෑ. ඔය හැම ආගමකින් උත්සාහ කරන්නේ ඕවා කරන්නේ. ඒ කාලේ ආගම් තිබ්බා බුද්ධ කාලේ ඒගොල්ලෝ වස්තුව උපරිම කම්සප දීලා වස්තුව එකතු කරලා අකුසලයෙන් සතුරු කරන්න පැත්තෙන් මම සතුරු කරලා මේ ජීවිත ඉවර කරන තැනින් හිටියා. ඔය නිගණ්ඨ ආගම් වල මේ ජෛන මහාවීරයේම දුක දීලා මේ දේවල් අයින් කරලා දුමත් ඇන්දේ නැහැ. සේතම්බර දිගම්බර කියලා ඒගොල්ලෝ දිශා තමයි තියාගත්තේ මුකුත් පාවිච්චි කරන්නේ නැහැ. සියල්ල අතහැරලා මම නැති කරන්න උත්සාහ කරා. හැබැයි දෙකෙම මම නැති වෙන්නේ නැහැ. ඒ දෙකෙන් මම නැති වෙන්නේ. ඒ දෙකම පොරුවක් නිසා එක මායාවක් නිසා එක තනික රැවටිච්ච තැන. මම කියන කෙනා ඇත්තටම හැදිලා තියෙන්නේ මේ ආයතන හයේ ගැටේකි. නිකම් බලන්න මම කියන කෙනා කියලා පවතින්නේ මොකද්ද? මේ වෙලාවේ මම කියලා තියෙන්නේ මොනවද? මේ වෙලාවේ මගේ ඇහැට රූප පේනවා නම් මම කියලා වෙන්නේ මේ පේන එක නෙවෙයිද මේ පෑන් එක පේනවා නම් මේ වෙලාවේ මම කියලා මට කරන්න පුළුවන් එකම දේ මොකද්ද? මේ පෑන් එක දිහා බලන්න. සායකේ පෑන් එකේ මොළගේ සද්දය එනවා නම් ඒ සද්දය හෙන එක. ඒතර මම කියන එක නා වෙලා තියෙනවා නම් වෙලාදී ජීවත් වෙනවා නම් මේ වෙලාවේ වෙන්නේ මොකද්ද? මම ජීවත් වෙනවා කියලා අපිට කරන්න පුළුවන් දේ මොකද්ද? මේ වෙලාවේ මේ පේන එකයි ඇහෙන එකයි. ඒ වෙලාවේ මధుරෙක් කෑවොත් ඒ දැනෙන එකයි.
මොකක්ද සිතවිල්ලක් හිතනොත් හිතෙන එකයි. එතකොට ඔන්න ඔය 5-6 ගැට ගහලා නෙමෙයිද මම ජීවත් වෙනවා කියලා අපි කරන්නේ. අපි ළමයෙක් ඉන්නවා කියලා හිතුවත් වෙලා තියෙන්නේ මොකද්ද? පේන එකයි. ළමයි ගොළු අත ගෑවොත් දැනෙන එකයි. ළමයාගේ ගඳක් හරි සුවඳක් හරි දැන්නොත් ඒත් දැනෙන එකයි. මොකක්ද දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන හතරෙන් තොරව මම ජීවත් වෙනවා කියලා එකක් වෙලා තියෙද? මම ඉන්නවා කියලා නිතරම වෙලා තියෙන්නේ මොකද්ද? ඇහෙන එකක්, දැනෙන එකක්, දැනගන්න එකක්, හිතෙන එකක් විතරයිනේ. පෙනෙන එකක්, දිට්ඨ සුත ඇහෙන එකක්, දැනෙන එකක්, හිතෙන එකක්, දැනගන්න එකක් විතරයි. ඔය හතර තමයි මේ මම ජීවත් වෙනවා කියලා නිතරම වෙලා තියෙනවා. අපි ළමයි ලක්ෂයක් ඉන්නවා කියලා හිතුවත්, ළමයි එක්කෙනෙක් ඉන්නවා කියලා හිතුවත් ඒත් වෙලා තියෙන්නේ මොකද්ද? ඒත් ඉතින් පේන එකන් වෙලා තියෙන ලක්ෂයක් දැන් මෙතන ඉන්නවා මගේ ළමයි කියලා හිතුමු. ඒත් වෙලා තියෙන්නේ පේන එකයි, ඇහෙන එකයි, දැනෙන එකයි, දැනගන්න එකයිනේ. අපි මාව වැඩිපුරම පුම්බගෙන හිටියට මම කියලා කෙනෙක් අපි පෝෂණය කරන් හිටියට අපිට තේරෙන්නේ නැහැ ඒකේ අපි අමාරුව වැඩනවා කියලායි මේ බොරුවක් හදාගෙන තියෙන්නේ. මම ලක්ෂයක් ඉන්නවා කියලා හිතුවත් එක්කෙනෙක් මට ළමයි එක්කෙනෙක් ඉන්නවා කියලා හිතුවත් ඒ ඔක්කොම සිතක් නේ මේ වෙලාවේ හටගෙන නැති වෙන්නේ. අපි හිතෙන් හිතන එකන්නේ. වෙන්නේ එක පෙන්න බවක් හටගෙන නැති වෙනවා, ඇහෙන බවක් හටගෙන නැති වෙනවා, දැනගන්න බවක් හටගෙන නැති වෙනවා, හිතන බවක් හටගෙන නැති වෙන එකක් නෙවෙන්නේ. හරි සිතවිල්ලක හටගෙන නිරෝධයක් විතරයි වෙන්නේ. ඊළඟට ලක්ෂයක් තියනවා කියලා හිතුවත් එකක් තියනවා කියලා හිතුවත් එකක්වත් නැහැ කියලා හිතුවත් එහෙමයි. පින් ලක්ෂයක් කරා කියලා හිතුවත් එකක් කරනවා කියලා හිතුවත් වෙලා තියෙන ඉච්චරයි. එතකොට මම කියලා ජීවත් වෙනවා කියලා වෙන්නේ මොකද්ද? මේ ආයතන හයෙන් ඒ විඥාන හයෙන් එක විඥානයක හටගෙන නිරුද්ධ වීමක් විතරයි. ඒතර මම ජීවත් වෙනවා කියලා වෙලා තියෙන්නේ ඇහැට රූපයක් පේන එකක්, කනට සද්දයක් ඇහෙන එකක්, දිවට රසයක් දැනෙන එකක් විතරයි. මොකක් කරා මොන කෑව කෑවත් මොකක් හරි රසයක් දෙන්න එකක් නෙමෙයිද වෙලා තියෙන්නේ. මොකක් හරි රසයක් දෙන්න එකක් වෙන්නේ. මොකක් හරි සුවඳක් දෙන්න එකක් නෙමෙයිද මලක් හරි මොකක් වුණත් මොකක් හරි සුවඳක් දෙන්න එකක් විතරයි වෙන්නේ. මල් ලක්ෂයක් තිබ්බත් එකක් තිබ්බත් වෙන්නේ මොකද්ද? මම ජීවත් වෙනවා කියලා වෙන්නේ මොකක් හරි එක සිතක් හටගන්න එකක් විතරයි. එක වෙලාවකට හටගන්නේ මොකක්ද? එක හිතයි එක වෙලාවකට හටගන්නේ. එතකොට අපි මාව ශක්තිමත් කරගන්න එහෙනම් මොකකින්ද? මට රූප පේනවා, මට ශබ්ද ඇහෙනවා, මට ගන්ධ ඇහෙනවා කියලා මේ ආයතන හයකින් ගැට ගහගෙන තමයි මාව අපි ශක්තිමත් කරන්නේ. එහෙනම් අපිව දුර්වල කරන්න බුදුහාමුදුරුවෝ කියනවා ඉස්සෙල්ලම පහක් එකක් දිහා බලන් ඉන්න කියලා. හරිද කියන්නේ? ඔයකට හේතුව මාව ශක්තිමත් වෙලා ඉඳි මම නැති කරන්න බෑ. මේ කාලයක් තිස්සේ හදාගත්ත තනි බොරුවක් නිසා. අපි කවුරු හරි කෙනෙක් ශක්තිමත්ව ඉන්නවා නම් යාළුවෝ සෙට් එකක් ඉද්දි ගහන්නේ නැහැ නේ. ගහකුණම් ගහක් කපනවනම් මුල් හරි අතු හරි කපන්නේ. ඒ වගේ ආව දුර්වල කරන්න අපි ඉස්සෙල්ලම කරන්න ඕන දේ තමයි මේ මට ඉන්න ශක්තියට ඉන්න මොනවාද හැකන්නාසේ දිව ශරීරයේ කියන ටික අපි යාගෙන් තනි කරන්න. යාගෙන් කලවල දාන්න. යා ඉන්නකම් මෙයාව පරද්දන්න බෑ. ඒ නිසා මෙයාව ගලවන්න ඕන. අපි හොඳටම බලන්න ඕනේ, හොඳ සිහියෙන් ඕනේ බලන්න ඕනේ. දැන් අපි මාව ශක්තිමත් වෙලා තියන්නේ ඇයි? අපි මෙච්චර හිත දගලන්නේ ඇයි? මගේ පිටකොල් සල්සන්න බද ඇහැනේ. අපි දැන් ලෝක වටේම ඇවිදින්නේ ඇයි? ඇමරිකාව, එංගලන්තේ හැමතැනම ඇවිදින්න අපි ආසාවෙන් ඉන්නේ එක එක වාහන වස්තු ගන්න මෙච්චර දගලන්නේ ඇයි? ඒ ඇහැට ඒ ලස්සන රූපේ පෙන්වන්න තියෙන කැමැත්තනේ. ඒ නහයට ඒ සුවඳ ඒ රටේ හරි මොකේ හරි පෙන්වන්න තියෙන කැමැත්තනේ. ඒ සද්දය අහන්න තියෙන කැමැත්තනේ. ඒ රසය දන්නන්න තියෙන කැමැත්තනේ. මුල් ලෝකේ මොන රටට ගියත් මොන ග්‍රහ ලෝකයකට ගියත් මොන කෑම හම්බුණත් කරන්න පුළුවන් එකම දේ මොකද්ද? එක්ක ඇහැට වර්ණයක් මොකද ඇහැට රූපයක් පේන එක හරි, කනට සද්දයක් ඇහෙන එක හරි, නාසයට ගඳක් දැනෙන එක හරි, දිව රහක් දැනෙන එක හරි, කයට ස්පර්ශයක් දැනෙන එක හරි, මොකක් හරි නැත්නම් හිතේ විකාරයක් හිතේ ඉන්න එක හරිනේ. මොකක් හරි කරන්න තියෙන තුන් ලෝකේ කොහෙට ගියත් තුන් ලෝකේ මොකට ගියත් සබ කියලා හම්බෙන්නේ මොකද්ද? ඔය ඇහැ කන්නාසි දිව ශරීරයේ මනස කියන එකේ මොකක් හරි එක එන මොකක් හරි අරමුණන්නේ. එතකොට ඔය මොකක් හරි එන අරමුණකට මොකක් හරි කන්නේ ගෙන්න තියෙන්නේ. ඒකනේ අපි පිළිල පිළිසරනකොට ගන්නෙ. අපි එතකොට හරියටම මේ දඟලන්නේ ඇයි? මෙච්චර මේ හිත දඟලන්නේ ඇහැට අදාළ රූපේ හොයාගන්න ඕන නිසානේ. තමන් කැමති රූපයක් හොයාගන්න ඕන නිසා තමයි හිත මෙච්චර දඟලන්නේ.
අපි මෙච්චර දඟලන්නේ. ඇහැට අපි කැමති ගස් සූදක් ගන්න නිසා නේතර මේක නතර කරන්න තියෙන හොඳම විදිය තමයි ඇහැ වහගන්න එක. ඒ නිසා තමයි මේ කස්සක සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ කියන්නේ ඇහැ නැත්තම් රූපය බාහිර රූපය නැත්තම් විඥානිය නැත්තම් මායයට අල්ලන්න බෑ. අපි දඟලිල්ල ඉවරයි. තණ්හාව ඉවරයි. ආසාව හැටගන්නේ නැහැ. මේකට බැඳෙන්නේ නැහැ. එහෙනම් මේක වහන්න අපි දැනගන්න ඕන විදි එක කමටහන් තියෙනවා මේ න්‍යායකින් කියන්නේ. අපි බලන්න ඕනේ හොඳටම මේ මස් ඇහැට රූප වෙල්ල තියනවද කියලා. ඒක අපි සිහියෙන් නුවණින් හොඳට බලන්න ඕන. මේ වෙලාවේ මේ මස් ඇහැට රූප වෙල්ල තියනවද කියලා බලන්න ඕන. නිකන් ඉන්න ගමන් හැම වෙලාවෙම හිතනවා මේ අතට තද ගතිය දැනනවද කියලා බලන්න ඕන. නහයට ගඳ සුවඳ දැනනවද කියලා බලන්න ඕන. දිවට රහ දැනනවද කියලා බලන්න ඕන. මේ විදිහට එක විදිහට මේ ආයතන මුලින්ම මේ පහ ගැන හොඳට සිහි කරලා බලන්න ඕන. නිකන් ඉන්න ගමන් ඔයගොල්ලෝ බලන්න පුළුවන්. නිකන් බලන්න මේ මස් ඇස මේ ඇහැ දන්නවද අපි මොකක් දිහාද බලන් ඉන්නේ කියලා? මේ ඇහැ දන්නවද අපි මොකක් දිහාද බලන් ඉන්නේ කියලා? මස් ඇහැ දන්නවද මොකක්ද අපිට පේන්නේ කියලා දන්නවද? එයා මොකක්වත් දන්නේ නැහැ. එයා දන්නේ නැහැ මට දැන් පේන්නේ බිත්තියක් කියලා එයා දන්නේ නැහැ. එයා දැන් මට රතු පාට පේනවා කියලා දන්නේ නැහැ. එයා මට වටාපතක් පේනවා කියලා දන්නේ නැහැ. එයා මට ගහක් පේනවා කියලා දන්නේ නැහැ. එයා ඇමරිකාව පේනවා කියලා දන්නෙත් නැහැ. එයා එංගලන්තේ පේනවා කියලා දන්නෙත් නැහැ. මේ මස්සස් මොකක්වත් පේනවා කියලා දන්නවද? නැහැ. එයා මොකක්වත් දන්නේ නැහැ. මලමිනියේ ඇහැ මොකක්වත් පේනවා කියලා දන්නවද? නැහැ. ඊළඟට ළමයේ දන්නවද ඉස්සරහට පේන්නේ මොකද්ද කියලා? නැහැ. ඇහැට පේනවා නම් බිත්තිය, මේ වටාපත් මේ කියන වස්තු පේනවා නම් ළමයක් දැනගන්න එපයි. මලමිනියේ පේන ඇහත් දැනගන්න එපයි. සිහි නැති කරාම දැනගන්න එපයි. අපි කල්පනාවක ඉන්න ඇස් දෙක අරගෙන අපිට ඉස්සරහ තියෙන එක පේනවද? ඉස්සරහ මොකද්ද තියෙන්නේ කියලා අපිට අඳුර ගන්න පුළුවන්ද? හිතේ ගම මම දැක්කේ නෑ මම කල්පනාවක හිටියේ කියලා අපි කියන්නේ. ඊළඟට කනට මේ සද්ද අඳුර ගන්න පුළුවන්ද? මොකද්ද මේ කියන්නේ කියලා? කන දන්නවද මේ පෑන් එකේ සද්ද ඇහෙන්නේ කියලා? කන දන්නවද මේ හාමුදුරු කෙනෙක්ගේ සද්ද ඇහෙන්නේ කියලා? කන දන්නවද මේ මොනවා හරි සද්දයක් කිසිම සද්දයක් ඇහෙනවා කියලා? නෑ. එහෙනම් නිදාගෙන ඉඳිත් අපිට ඇහෙන්න ඕන තද නිින්දකින්. සිහි නැති කළ තීතිත් ඇහෙන්න ඕන. මලමිනියට එක්ව ඇහෙන්න ඕන. කොල්ලමේ දන්නවද මොනවා හරි සද්දයක් කියලා නෑ. ඊළඟට ජපන් මිනිස්සුයෙකුට සිංහලෙන් කතා කරා කියලා කතා කරන එකක්වත් තේරෙනවද? නෑ. එතකොට මේ කනට මොකුත් ඇහෙලා තියෙද? කනට ඇහෙනවනේ ඔක්කොම තේරෙන්නේ නැහැ. කනට නම් ඇහෙන්නේ අපි කිසිම භාෂාවක් ඉගෙන ගන්න ඕනද? කිසිම භාෂාවක් ඉගෙන ගන්න ඕනේ නැහැ. කනට ඇහුණ ගමන් ඔක්කොම ඒ ඇහිච්ච ඔක්කොම තේරෙනවා නම් ඇහෙනවා නම් එයා ඔක්කොම ට්‍රාන්ස්ලේට් කරලා දෙන්න එපා. එහෙනම් මේ හැම එකම අපි නිකන් දැන් තේරුම් ගත්තොත් ඔක්කොම ඇහෙලා තියෙන්නේ කොහෙද? සිතේ දුනොත් විතරයි. ඒ කියන්නේ හිතටයි මේ හැම එකම ඇහිලා තියෙන්නේ. ඊළඟට මේ අත දන්නවද දන්නවා කියලා? අත දන්නේ නැහැ. ඒ දන්නේ නැහැ කියන හේතුව මම කියන්නම්. දැන් ඕගොල්ලෝ කකුල වලට හිත යොමු කරන්න දැන් කකුල දැන්න තද ගතිය දැන් නෙවෙයි මම කියනකොට නෙවෙයි දැනුනේ. මේ වෙනකන් ඕගොල්ලන්ට කකුල දැන්නව කියලා මතක් වුණාද? දැන් ඊට පස්සේ එක සැරේම අත මතක් වුණාම නෙමෙයිද මේ අතේ දැන් එක මේ පුඩුව දැනෙන්න ගත්තේ. දැන් මෙච්චර වෙලා මම අත පුඩුව උඩ තියාගෙන හිටියා. හැබැයි අතක් තිබ්බ කීයද කියලාවත් මන් දන්නේ නැහැ. පුඩුවක් තිබ්බද කියලාවත් මට ගානක් නැහැ. මට මතක් වුණේවත් නැහැ. දැන් හැබැයි මෙතෙන්ට සිතේ උකරහම තමයි මොකක්ද උනේ? ඒතර මේ අතට දැනෙන්නේ අතට දැනනවනම් මොකක් වෙන්න ඕනද? ඒක දිගටම දැනීගෙන තියෙන්නේ බෑ. අයිත මලමියට දැනෙන්නෙත් නැහැ වෙන කල්පනාවකින් දැනෙන්නේ නැහැ. ඒතර අපිට තේරෙනවා එන මේ ශරීරයේ දේවල් දැනනවද? ශරීරයේ දේවල් දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නම් කොතෙන්ද? හිතෙනුයි දැනනවා කියලා හිතන්නේ. එතකොට අපිට දැන් තේරෙනවා එහෙනම් අපිට කවදාවත් ඇහැට මේ මස් ඇහැකට රූප පේන්නේ නැහැ. මේ ලෝකේ ඇහැට පේන්නේ නැහැ. කනට ශබ්ද ඇහෙන්නේ නැහැ. නාසයට ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. දිවට රහ දැනෙන්නේ නැහැ. කයට ස්පර්ශ දැනෙන්නේ නැහැ කියලා අපිට තේරෙනවා. මේක
මේක තේරුණාම අපිට හරි ලේසි. ඇහැට රූප පෙල්ලන්නේ නැත්තම් ඇහැට නෙමෙයි නා රූප පෙල්ල තියෙන්නේ. එහෙනම් මොකටද පේන්නේ? අපි හිතනවා හිතට පේන්නේ කියලා. ඒ ළමයි කියන කෙනා පෙල්ල තියෙන්නේ හිතට. ඇයි අපි ළමයි කියන කෙනා හිතට පේනවා කියලා අපි හිතන්නේ? ඒකට තමයි මම උදාහරණ කීපයක් කියන්නම්. දැන් මෙතන මේ මලක් තියෙනවා. ඇත්තම කිව්වොත් ওই මල හැමෝටම ලස්සන නෑ. අමාරුකයි නිරු මල වලට කැමති නෑ. රෝස මල වලට කැමති අය ඉන්න ඕන කරලා. මේ ඇන්තුනි මල වලට කැමති අය. කොහොමද මේ පාට නිලු මල් වලට කැමති නෑ ගොඩක් අය. මම කියන්නේ නෙවෙයි. ඒ උදාහරණයකට කියන්නේ. මේ නිල් පාට නිලු මානෙල් වලට කැමතියක් තියෙනවනේ. සුදු මේ මම අහලා තියෙනවා දෙවිවරු කැමති වැඩියෙන්ම සුදු නෙළුම්ද කියන්නේ මොකද? නෙළුම් කියලා කියන්නේ මානෙල් නෙළුම් කියලා නේ. අර සුදු පාට ලස්සන තියෙන දෙවිවරු වැඩිම කැමති කියන්නේ සුදු පාට නෙළුම් වලට. මම කිව්වේ නෑ කවුරුවත්. අහලා තියෙනවා. එතකොට ඇයි කෙනෙකුනා මේ විදිහට එක එක මල් වලට කැමති වෙන්නේ? අපිට සුදු පාට ලස්සන නම් සුදු නෙළුම ලස්සන නම් මොකක් වෙන්න ඕනද? හැමෝම සුදු පාට නෙළුමටම කැමති වෙන්න එපා. මේ මස් ඇහැට මේ වර්ණය හම්බෙච්ච නැති නිසාම තමයි කෙනෙකුනා එක එක පාට නෙළුම් වලට කැමති. කෙනෙකුනාට හම්බෙන්නේ එක එක නෙළුම් මල්. එකම නිලුමක් හම්බෙන්නේ නැහැ කවදාවත්. එතකොට එකම නිලුම් වල මෙතන තිබ්බට එකම සුදු පාට නිලුම තිබ්බත් ඇයි සුදු නිලුම් ගෙනාවේ රතු නිලුම් ගේන්නේ නැතුව කියලා අපිට හිතෙන්න පුළුවන්. එහෙම එක එකව හිතෙනවා. සුදු පිච්ච දැසමන් එහෙම ඊට වැඩි ලස්සනයි කියලා හිතෙන්න පුළුවන්. එතකොට ඒක වෙන්නේ ඇයි? කෙනෙකුනාට හම්බෙන නිලුම් වල විවිධයි. එකම නෙළුමක් මෙතන තිබ්බට මෙතන 1000ක් ඉන්නව නම් නෙළුම් මල් කීයක් තියද? නෙළුම් මල් 1000ක් හැමෝගෙම හිතවල තියෙනවා. එතකොට ඒ නිසා කෙනෙක් ඒ නෙළුම් මලට කැමති, තව කෙනෙක් ඒ නෙළුම් මලට අකමැති. දැන් ප්‍රභාකරන් කියලා එක්කෙනෙක් හිටිය කියලානේ අපි හිතන්නේ. ප්‍රභාකරන් කියලා එක්කෙනෙක් හිටියනම් එයා හැමෝටම ලස්සන වෙන්න එපා. හැබැයි එක පිරිසකට ප්‍රභාකරන් ලස්සන වෙලා එක පිරිසකට ප්‍රභාකරන් කැටුනේ ඇයි? ප්‍රභාකරන් ලස්සන නම් හැමෝටම ප්‍රභාකරන් ලස්සන වෙන්න එපා. ඒ දෙකක් වෙලා තියන්නේ ඇයි? කෙනෙකුගේ හිතවල ඉන්නේ ලෝකෙ මිනිස්සු ලක්ෂයක් ඉන්නවනම් ප්‍රභාකරන්ලා කීයක් ඉඳලාද? ලක්ෂයක් ඉඳලා. එක එකක්. ඒතර අපිට තේරෙන්නේ එකම දේ අපිට පේනවද? එකම පේන්නේ නැහැ. ඕක හොඳට හැම වෙලාවකම මනසින් මෙනෙහි කර යුතු ධර්මයක්. මේ මස් ඇහැට රූප පෙළ නැහැ කියන එක හොඳට මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරනකොට මොකක්ද වෙන්නේ? හිත තනි වෙන්න ගන්නවා. අර බුදුහාමුදුරුගේ පහක් වහලා එකක් දිහා බලන් ඉන්න කියලා. හිතම ප්‍රකට වෙන්න ගන්නවා. මොකද ප්‍රකට වෙන්න ගන්නෙ? මේ හැමතැනකම අපි මල කියලා හරි, විත්‍ය කියලා හරි, වටාපත කියලා හරි, කෑම කියලා හරි, ළමය කියලා හරි, ඉඩකඩම කියලා හරි හැම වෙලාවකම ඇසුරු කරලා තියෙන මොකක්ද? තමන්ගේම සිත කියලා අපිට තේරෙන්න ගන්නවා. ඒ නිසා තමයි කෙනෙකුගේ ආසාවල් විවිධ වෙන්නේ. කෙනෙක් ඇමරිකාවට කැමති, කෙනෙක් ලංකාවට කැමති. කෙනෙක් බුදුහාමුදුරුවන්ට කැමති, කෙනෙකුට බුදුහාමුදුරුවෝ පේන්න බෑ. ඒ විදිහට වෙනස් වෙන්නේ ඒකයි. ඒක ඔයගොල්ලෝ අහලා ඇති එකම පින්කම කරාම කෙනෙකුට විවිධ පින් සිද්ධ වෙනවා කියලා. සමහරකට පව් සිද්ධ වෙන්න පුළුවන් කියලා. ඒ වෙන්නේ ඇයි? කෙනෙකුගේ ඔළුවේ ඉන්නේ බුදුහාමුදුරුවෝ කීයක්ද? කෙනෙකුට වෙනස් වුණා. ඒකයි වක්කලී තෙරුණාසිර බුදුහාමුදුරුවෝ කියේ කොච්චර මගේ දිහා බලන් හිටියත් මාව දකින්න බෑ කියලා. එතකොට අපිට හිතන්න ඕන දේ තමයි ඇහැට කවදාවත් මොකද්ද? පේන්නේ නැහැ කියලා. ඒක හැම වෙලාවකම සිහි කරන්නේ. ඒක හැම වෙලාවෙම බලන්න මේ අතට මේ පේනවද කියලා. ඒක හිතන්න පුළුවන් තව විදියක් තමයි. මේ වටාපත දන්නවද වටාපත කියලා? නැහැ. ඇහැ දන්නවද ඇහැ කියලා? නැහැ. එහෙනම් මේ දෙකම හිතලා තියෙන්නේ කොහෙන්ද?
හිතෙන්. ඒතර මේ මස් ඇහැට උත් පෙන්නලත් නැහැ. එහෙනම් මේ දෙකම වටාපත කියන එක සම්පූර්ණයෙන්ම හිතලා තියෙන්නේ කොහෙන්ද? හිතෙන්. මේක හොඳයි කියලා හිතලා තියෙන්නේ මොකෙන්ද? නරකයි කියලා හිතලා තියෙන්නේ මොකෙන්ද? දුක් වෙලා තියෙන්නේ මොකෙන්ද? ඒ වගේම සතුට වෙලා තින්නේ මොකෙන්ද? හිතෙන්. එතකොට මේ ඔක්කොම හිතෙන්ම හදාගත්ත දේවල්. ඒ නිසා තමයි බුදුහාම එතකොට මම කියලා ගන්න පුළුවන් දේවල් තියෙද? නෑ. ඇයි? මෙතන මගේ වසඟේ නෑ. අපි හිතක් හටගෙන නැති වෙන සිතක් විතරයි පරිහරණය කරලා තියෙන්නේ. මොකද්ද පරිහරණය කරලා තියෙන්නේ? හටගෙන නැති වෙන සිතක් විතරයි. කාට හරි ඇහැට රූප පෙනුනොත් මොකද වෙන්නේ? කාටද ඇහැට පෙනුනොත් අන්න යාට හැමදාම තියෙන ළමෙක් හම්බ වෙනවා. හැබැයි හිත කියන එක මේ වෙලාවේ හටගෙන නැති වෙන එකක්. හිත කියන මොන වෙලාවෙද හැම මොහොතම හටගෙන නැති වෙනවා. එතකොට මේ වටාපත කියලා හිතපු සිත මේ වෙලාවේ හටගෙන නැති වෙනවා නම් අපිට කියන්න පුළුවන්ද මේ වටාපත මම දැන් අවුරුද්දක් තිස්සේ පාවිච්චි කරනවා කියලා? ඉස්සරහට පාවිච්චි කරනවා කියලා කියන්න පුළුවන්ද? බෑ. ඇයි? එකක් හිත ඇතුලේ වටාපතක් තිබිලා නැහැ. අනිත් එක තමයි ඒ හිතත් මේ මොහොතේ ඉතුරු නැතුවම හටගෙන නැති වෙනවා. ඒක බොරුවක්. එළියේ නැත්තම් ඇහැටත් පෙල්ල නැත්තම් කනටත් වටාපතේ සද්ද ඇහිලා නැත්තම් අතිනුත් වටාපතේ තදගතිය දැල්ල නැත්තම් කවදාවත් හිත ඇතුලේ වටාපතක් තියෙන්න පුළුවන්ද? බෑ කියන නුවණින් එහෙනම් එයා දකිනවා මම මේ සිතුවිලි ටිකක් විතරයි හිතන්නේ. මේ සිතුවිලි ටික මොකක් වෙනවද? හටගෙන නැති වෙනවා කියලා. එහෙම හිතනකොට වෙන්නේ මොකද්ද? මම කියන කෙනා ගෙවීමට යනවා. ඇයි මම දැන් ගොඩාක් අපි හැම මොහොතකම අපි කරන්නේ මම කියන කෙනාව ලොකු කරගන්නවා. එකක් අකුසල් කරලා එකක් කුසල් කරලා. ඒක ඇහැට රූප පෙන්නලා කන් ශබ්ද අහලා මේ අපි කරන්නේ මොකද්ද හැම වෙලාවකම මම කියන කෙනාව පෝෂණය කරන එක. අපි රූප බලන්න කෙනකෙනාව අඳුර ගන්න කෙනකෙනාගේ කටහඬවල් අහන්න වෙන්නේ මොකද්ද? මම මෙච්චර සින්දු අහලා තියෙනවා, මේ සින්දුවත් අහලා තියෙනවා, මේ රූපෙත් දැකලා තියෙනවා කියලා අපි මොකද්ද මම කෙනාව හදාගෙන හිටියේ මෙහා කන්නා සිදු ශරීරයෙන්. ඒතර ඇහැට රූප පෙන්න නැහැ කියලා දැක්ක ගමන් ඇහැ අන්ධ වෙනවනේ. ඒකත් එක්ක ඇහැ අන්ධ වෙනවා කියන අදහස් ගන්න ඇහෙන් එකතු වෙච්ච ටික තියෙනවනේ මේ දක්වාම දැක්ක දේවල් මෙච්චර රූප දැකලා තියෙනවා කියලා. ඒ ටික මොකද්ද වෙන්නේ? නිරෝධයට යනවා. මෙච්චර කල් ඇහෙන් දැක්ක රූප ඔක්කොම මගෙන් ගැලවිලා යනවා. ඒතර මම කියන කෙනා ඇහැට දැකලා මෙච්චර රටවල් දැකලා තියෙනවා, මෙච්චර රූප දැකලා තියෙනවා කියලා මම කියන කෙනා මෙච්චර හදාගත්ත අර ලොකු කරගෙන තිබ්බ ඇහෙන් තිබ්බ ටික මොකද්ද වෙන එක සැරේම ගැලවිලා කියලා මම පොඩි වෙන්න ගන්නවා. ඊට පස්සේ මෙච්චර කල් මම සින්දු මෙච්චර අහලා තියෙනවා කියලා කටහඬවල් මෙච්චර අහලා තියෙනවා ළමයේගේ දරුවගේ ඥාතියේගේ බිරිඳගේ මෙහෙම අහලා තියෙනවා හරි හොඳයි මෙහෙම ආදරෙන් කතා කරලා තියෙනවා තරහෙන් කතා කරලා තියෙනවා කියලා ද්වේෂයෙන් ආදරෙන් ගැට ගහගත්ත ඔක්කොම ටික කනට සද්ද ඇහිලා නැහැ කියලා දැක්ක ගා මොකද වෙන්නේ? ඒ ටික ගැලවිලා යනවා. එතකොට මම මොකද වෙන්නේ? අහපු දේවල් හිතීතා ඉන්න බෑ. මං ඇහුවා කියලා හිතීතා ඉන්න බෑ. ඒක මට හිතන්න දෙයක් නැති වෙනවා සද්ද ගැන. අන්න මම පොඩි වෙන්න ගන්නවා. ඊට පස්සේ රසක් දැනෙන්නේ නැහැ කියලා හිතුනහම දිව රස දැනෙන්නේ නැහැ කියලා තේරුණාම අපි මෙච්චර කාලෙ එක ඒවා කාලා තියෙනවා මේ රහවල් කාලා තියෙනවා කියලා හිතීතා හිටිය ඔක්කොම මොකද වෙන්නේ? දිව රහ දැනෙන්නේ නැහැ කියලා තේරුම් ගත්තකම මොකද වෙන්නේ? ඒ ටික දිවින් ගැලවිලා යනවා. මහා ගොඩක් කැම ටික ඔක්කොම ගැලවිලා යනවා. ඊට පස්සේ අපි කැම ඔක්කොම අපිට නැති වෙලා යනවා. ඊට පස්සේ අපිට මම මේවා කෑවා මේවා රහයි මේ රහයි කියලා හිතීතා ඉන්න පුළුවන් කැම තියෙද? නෑ මට හිතන්න පුළුවන් කෑම නැති වෙනවා. ඒතර මොකද වෙන්නේ? මම පොඩි වෙනවා. දැන් බලන්න තැනකට ගියාම අපි ඔය ධර්මයේ කතා කරන තැනක මොනවා හරි ලංකාව ගැන ඔය කතා කරන තැනක ඉන්න හරි ආසයි. අපිට කියවන්න පුළුවන් මාත් එහෙ කියලා තියෙනවා. මාත් හරි කියලා තියෙන එක නියමයි. අතන ලස්සනයි නේද? හරි සුවඳයි මල් ටික නම් නුවරඑළිය මේ කාලේ යන්න ඕනේ බලන්න අපිට කතා කරන්න දෙයක් තියෙනවා. මාව නියෝජනය වෙනවා එතන. මට හරි සතුටුයි. අකෝ මටත් තැනක් තියෙනවා එතන. ඇයි? මට කතා කරන්න දේවල් තියෙනවා. හැබැයි අපි කොහොම වෙන්නේ නැද්ද? මං කිසි දෙයක් දැකලා නැත්තම් මං කිසි දෙයක් අහලා නැත්තම් මං කිසි දෙයක් කාලා නැත්තම් මම මොනවද කතා කරන්නේ? ඉබේම මම කියන කෙනාට මොකද වෙන්නේ? කොහොම වෙලා යන්නේ නැද්ද? අවුරු ගණන් ගන්නවද මම කියන කෙනාව? එයාගේ කිසි දෙයක් කාලත් නැහැ. ඊ හොයවන් ගිහිල්ලත් නැහැ. මොකක්වත් බලලත් නැහැ. මොකද වෙන්නේ?
එයාගේ මම කියන කෙනා ගෙවීමට යනවා. මම කියන කෙනා පොඩි වෙනවා. එතකොට ඇහැ කන්නාසී දිව ශරීරයේ ශරීරනොත් ස්පර්ශ දැකලා නැත්තම් මොකක්වත් විඳලා මොකක්වත් කරලා නැත්තම් එයාට මොකද්ද වෙන්නේ? මේ දක්වා කයි විදු ස්පර්ශ හොඳ පුටුවක ඉඳලා හොඳ කුෂම් මෙට්ටක ඉඳලා නියමයි ඇමරිකාවේ අයිස් වල ඉඳගෙන ඉඳලා මොකක් හරි. හරිද? ඒ මතක තියෙනවනේ එකක්වත් කියවන්න පුළුවන්ද? මාර සීතලක් ආවේ හේතුල නම් නියමයි රිවර්ස්ටන් මොකක් හරි. ඒ කියන්නේ එකක් මේ කියන මොනවා හරි දේවල් තියෙනවා නම් ඒ ඔක්කොම මොකද වෙන්නේ? එයාට ඒක කියන්න පුළුවන්ද? බෑ. ඒකවල මායයට ගැට ගහගන්න බෑ. ඒ ලෝකයයිති කාටද මායයටනේ. ඒ ඔක්කොම ඒක ඒක ඇසකන්නාසී දිව ශරීරයේ පහින්ම දේවල් ගැලවිලා ගියාම මම කියන කෙනා හරි පොඩි. ඒතර පොඩි මම ඉන්නේ ඊට පස්සේ කොහෙද? යා හිත නියෝජනය කරගෙන ඉන්නේ. හිතෙන් හිතා ඉන්නේ. හිත තුල වටාපතක් කියනවා. හිත තුල සුවඳ ඒ දේවල් ගැට ගහ ගන්න උත්සාහ කරනවා. හරියටම එහෙන් වෙන් වුණොත් එහෙම වෙන්නේ නැහැ. නමුත් මූලික වශයෙන් යම් ගැටයක් තියෙනවනේ. එතකොට යා හිත තුලත් බලනවා. හිත තුලත් දැන් තමන් මම ඉන්නවා කියලා ආයෙ හිතන්න දේවල් තියෙන්නේ මොකකින්ද? දැන් අවසාන ඵලකින්ද තියෙන්නේ මෙයාගේ. හිතෙන් හිතේතා ඉන්නවා මම මෙහෙම එකක් දැක්කනේ, මෙහෙම සුවඳක් දැක්කනේ, මේව රහත් දැන්නෝනේ. මම කියලා අපි නියෝජනය කරන්නේ ඔච්චරනේ. ඉතින් මට හිතන්න දෙයක් නැත්තම් මම මෙහෙම දෙයක් දැක්කන් කියලා මම කියලා මොනවද කරන්න තියෙන්නේ මට? මම කියලා මොනවද කරන්න තියෙන්නේ මට? නිකන් හිතලා බලන්න. මම මෙහෙම දෙයක් දැක්කා. මට දැන් මෙහෙම දෙයක් පේනවා. නැත්තම් මම හිත ගිහිල්ලා මේක බලන්න ඕනේ ඊළඟ අවුරුද්දේ දෙසැම්බර් ට්‍රිප් එකේ ගිහිල්ලා මෙතන බලන්න ඕනේ කියලා මට හිතන්න දෙයක් නැත්තම් මම මොකක් ගැනද හිතන්නේ? දැන් මට මෙහෙම දෙයක් ඇහුණා. මට මෙහෙම දෙයක් ඇහෙනවා. හිත කොන්සර්ට් එකට ගිහිල්ලා මේවා හොඳ සින්දුවක් අහලා හොඳ ආතල් එකේ ඉන්න ඕනේ කියලා හිතන්න දෙයක් නැත්තම් මට ඇහෙන්නේ නැත්තම් මම මොකද්ද හිතන්නේ? ඊයන්ට මට මෙහෙම ගඳ සුවඳක් ඉස්සර දැනුණ එක සුපිරි සුවඳ දැනුත් දැනෙනවා. හොඳ සෙන්ට් එකක් ගාලා හොඳ සුවඳ බල ඉන්න ඕනි කියලා ඉස්සරහට මේ සෙන්ට් එක ගන්න ඕනි කියලා මෙහෙම හිතන්න බැරි නම් මට මම මොකක් ගැනද මම කාපු රහන සුපිරි රහවල් ටික එක නියම කෑම ඊළඟ දැන් මේ දැන් රහත් නියමයි කොහොම හරි කරලා මේ අලුතෙන් මේ ආපු කෑම එක අරගෙන කන්න ඕනේ කියලා හිතන්න දෙයක් නැත්තම් මම මොකක් ගැනද හිතන්නේ? මට හිතන්න සිතුවිලි තියෙද? කියන්නේ මොකක් ගැනද මම හිතන්න ඕන? හිතීතා ඉන්නේ මම මොකක් ගැනද? එතකොට මං ඉස්සර මෙහෙම හොඳ තැනක හොඳ කුෂන් බෙට් එකක ඉඳගෙන හිටියා දැනුත් ඉඳගෙන ඉන්නවා ඉස්සරහට මීට බෑ මේ පුටුව කොහොමද මදි ටිකක් තදගතිය වැඩි මිලදී හොඳ කුෂන් බෙට් එකක් තියෙන ධර්මාසනයක ඉඳ ගන්න ඕනි කියලා එහෙම මට හිතන්න පුළුවන් ද මගේ කයට මුකුත් දැනලා නැහැ කියලා දැක්කහම ඉතින් මම මොකක් ගැනද හිතීතා ඉන්නේ මට හිතන්න දේවල් ඉතුරු වෙනවද ඊට පස්සේ මම කියන කෙනාට මොකක්ද වෙන්නේ මම කියන කෙනෙක් ඉතුරු වෙනවද එයාට මම කියන කෙනා ජීවත් වෙන්නේ මොකට සාපේක්ෂවද ඇහැට අනුව හිතලා, කනට අනුව හිතලා, නාසයට අනුව හිතලා, දිවට අනුව හිතලා, කයට අනුව හිතලානේ මම ජීවත් වෙන්නේ. මම ඉන්නේ කොහොම? මම ජීවත් වෙන්නේ ඕකේ. මගේ ආහාරය ඕක. මට හිතන්න දේවල් එක සැරේම ඇහැ වැහිලා, කන වැහිලා, දිව වැහිලා, නාසය වැහිලා ඔය ටික ඔක්කොම වැහුණොත් එහෙනම් මොකද්ද? මට හිතන්න දෙයක් ඉතුරු වෙනවද? නෑ මම කියන කෙනා මොකක් බවටද යන්නේ? නිරෝධයට යනවා. ඊට පස්සේ ඉතුරු වෙන්නේ මොකද්ද? හටගෙන නැති වෙන හේතුඵල ක්‍රියාවලියක් විතරයි. මම කියන කෙනෙක් නෑ දැනීමක් හටගෙන නැති වෙනවා. පෙනීමක් හටගෙන වෙන්න බව හටගෙන නැති වෙනවා. දැනගන්න එකක් හටගෙන නැති වෙනවා. හිතන එක දැනගන්න එක හටගෙන නැති වෙනවා. මේ ditthi sutta mutta විඤ්ඤාති කියන එක හටගෙන නැති වෙන ධර්මතාවයක් විතරක් පවතිනවා. හිතන්න දේවල් නෑ. ඒකත් ඒ හටගන්න එකක් මොකද්ද මේ වෙලාවේ හටගෙන නැති වෙනවා. ඉතුරු වෙන්නේ නෑ. ගබඩා වෙන්නේ නෑ. හැම වෙලාවෙම අලුතෙන් පේන්නේ. ඒකට ඇහැට පෙනුණා නෙමෙයි. කනට ඇහුණා නෙමෙයි. මේ මොහොතේ හටගෙන නැති වෙන සංකාරයක් විතර. ඒක අනිත්‍යයි, අපිටියයි, ශුන්‍යතයි. ඒක හිතීතා ඉතුරු කරගන්න දේවල් නෑ. අතීත අනාගත වර්තමාන කියලා දේවල් නෑ. එදා ඉඳන් මම පොඩි කාලේ ඉඳන් අම්මා කුසෙන් ආවු මම කියලා එකක් නෑ. ඉස්සරහට තින්නව කියලා එකක් නෑ. මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන සංකාර ධර්මයක් විතරයි. ඒතර ඔය කියන නුවණ අපි මොකද්ද කරන්න ඕන?
හැම වෙලාවකම සිහියෙන් ඉන්න ඕනේ. මොකක් හරි ඒකේ ආයතනයකට හරි බලන්න ඕනේ. නිකන් මේ ඉඳගෙන ඉන්නවනම් මේ අත දන්නවද පුටුව කියලා? අත දන්නවද අත කියලා? අත තදගතිය දැනනවද? නෑ අත තදගතිය දැනෙන්නේ නෑ. ඒක හේතුපත්යෙන් හිත තුළ හටගන්න සිතක්. තදයි කියලා හිතන සිතුවිල්ල හටගෙන නැති වෙනවා. සිත ඇතුලේ තදගතියක් තිබිලා නැහැ. සිත ඇතුලේ තදගතියක් තිබිලා නැහැ කියන්නේ මේක රූපේ තියෙන තදගතියක් නෙමෙයි. අතේ තියෙන තදගතියක් නෙමෙයි. එහෙනම් සිත ඇතුලේ තදගතියක් තියෙන්න බෑ. ඒ රූපේ තියෙන තදගතියක් නෙමෙයි කියන්නේ. රූපේ තියෙන තදගතිය නම් වෙන කල්පනාවකදී තදගතිය තියෙනවා. හේතු තුනම එකතු වුණාම තදයි කියලා හැදෙනවා. හැබැයි එකක් වෙනස්. ඌඩල්ල මෙට්ටි හිටියාම දැනෙන්නේ ඌට දැනෙන්නේ මහා කළු ගලක් වගේ මේක. මට දැනෙන්නේ ඊට වෙන වෙනස් එකක්. කෙනෙකුට දැනෙන තදගතිය වෙනස්. නෙළුමලක් දැක්කහම හැමෝටම දැනෙන එකම වර්ණය නෙමෙයි. නෙළුමලේ වර්ණය පේන්නේ නැහැ. ඒක නෙළුමලේ වර්ණය පේනවනේ හැමෝටම එකම නෙළුමල පේනවනේ. එහෙනම් ඒක හේතු නිසා හටගන්න පෙනෙන බව මේ මොහොතේ හිත තුලින් හදන බොරුවක් මායාවක්. ඒක රූපයට අයිතිත් නෑ, හැට අයිතිත් නෑ, හිතට අයිතිත් නෑ. මේ එකක් මේ මොහොතේ හටගෙන නිරුත් වෙන තරම තමයි. ඒතර මම කියන කෙනෙකුට ඉන්න පුළුවන් තරක් තියෙද? ඉන්න කියලා මම කියන කෙනෙක් නෑ කියන එක අපිට එන්න තේරුම් ගන්නවා. මේක වඩාගෙන සීනුවකින් ඉන්නකොට අපිට තේරෙනවා මම කියන කෙනා දවසින් දවස මොකටද යන්නේ? ගෙවීමට යනවා කියලා. නැතිවීමට යනවා කියලා. මම කියන කෙනා නැත්තම් යා මායයට අයිති නෑ. මම කියලා මේකේ බුදුහාමුදුරු දේශනා කළේ මායාව කියන්නේ මේක. යම් වදන්ති මම ඉදන්ති ඒ වදන්ති මමන්ති. කාට හරි මම ඉන්නවා මගේ වසඟේ තියෙනවා කියලා අදහසක් තියෙනවා නම් එයා මගේ භූමියේ තුල ඉන්න කෙනෙක්. එතකොට මම කියන කෙනා ගෙවීමට ගියා නම් මෙතන හේතුඵල ක්‍රියාවලියක් විතරක් නම් පවතින්නේ. හටගෙන නැති සංකාර ධර්ම ටිකක් නම් එයාට දුක කියලා පවතින දෙයක් නෑ. ඒ නිසා දුකින් මිදුණා කියලා සඳහන් කරනවා. නිසා මේ සියලු දෙනාම කාලය වේලා අනුදැන් කල්පනා කරගන්න මේ අවසාන සමය ආරම්භ වෙන කාලය. ඒ නිසා අවසාන සමය තුලදී මේ වගේ නුවණකින් තමයි මම කියන කෙනා නැති කර ගැනීම තමයි කරන්න ඕනේ. හැම වෙලාවකම ඇහැට රූපෙන් තියෙන මොකක් හරි නුවණකින් මේ ඇහැ වහගන්න උත්සාහ කරන්න ඕන. හිත තනි කරගන්න ඕන. පස්සේ හිතේ ඇත්ත බලනකොට අපිට තේරෙනවා මම කියලා කෙනෙක් මෙතන පැවතිලා නැහැ කියලා. ඒක හරියට අවබෝධ කරගත්තා නම් මේක නිතර හැම වෙලාවකම පැවිදි අතරින් සිහියෙන් නුවණින් ඉන්නවා නම් යාගේ මේක එන්න ගෙවෙනවා. මේක එක සැරයක් දැනගත්ත කියලා තියෙන එකක් නෙවෙයි. පැවිදි අතරින් සිහිය නුවණින් ඉන්න එකක්. කවුරු හරි කෙනෙක් එහෙම ඉන්නවා නම් බුදුහාමුදුරු දේශනා කරන අවශ්‍යම අවුරුදු 7කින් මේක ඉවර වෙනවා. එක දිගටම හොඳ සිහිය වෙන උපරිම අවුරුදු 7කින් එහෙම නැත්නම් දින 7කින් උනත් ඉවර වෙනවා. මේ වගේ නුවණකින් ඉන්නවා නම් ලෝකේ රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ. නිසා මේ විදිහට සිහියෙන් නුවණින් පින්වත් පිරිස කටයුතු කරන්න උත්සාහ කරන වස්සාන කාලය. ඒ නිසා වස්සාන කාලේ මේකෙන් නුවණ ඉන්නවනම් හැමෝම සමගියෙන් කටයුතු කරනවා. අනුන් ගැන හොයන්නේ නැහැ. කේලම් කියන්නේ නැහැ. සංඝයාව ඇසුරු කරන්නේ අවබෝධයෙන් යුක්තව බුද්ධ ධම්ම සංඛ්‍යා තියු රත්නත්වය. බාහිරින් ඉන්න සංඝයාව ඇසුරු කරන්නේ නැහැ. ඒ වෙනුවෙන් රණ්ඩු සබවල් කරන්නේ නැහැ, තරං කරන්නේ නැහැ. නිසා වසාන සමයක් කියලා කියන්නේ සයන්නාස්ලා බොහොම ළඟින් ඇසුරු කරන්න උත්සාහ කරන කාලයක්. නිසා ඒක සිහිනුවණින් අනුව කටයුතු කරන්න ඔබ ළඟින් ඇසුරු කරනවා කියන්නේ ඒක ටිකක් බුදුහාමුදුරු කියන්නේ භයානක වැඩක් කියලා. ඔබ ශාසනය උපමා කරන්නේ සර්පයෙකුට. උඩ ළඟින් ඇසුරු කරන අය අපිට පේනවා අමාරු වෙట్లా ඉන්නේ. ඒකට හේතුව තමයි ඒගොල්ලෝ දන්නේ ඇසුරු ගන්න ඕන විදිය. ඒගොල්ලෝ අර ඇහැට පේන තැනින් සංඥාව ඇසුරු කරනවා. ඒ නිසා හරියට කරදර කරනවා, වද දෙනවා, විවේකයට බාධා කරනවා. ඉතින් ඔය කියන සා ගෞරවයක් නැතුව කටයුතු කරනවා. මොකද කාලයක් යද්දී ඒගොල්ලන්ට පේන ඇහැට පේන තැනින් සංඥාව පේන නිසා ඒගොල්ලන්ට පේන තැනින් පෙන්වන්නේ හිත පෙන්වන එක විකාර. දේවදත්ත හාමුදුරන්ට බුදුහාමුදුරුන් ඇහැට පේන තැනින් හම්බෙච්ච නිසා පෙන්වුවේ හතුරෙක් විදියට. ඒ වගේම මම වක්කලි තෙරුණාංශයට මහා සදැහැති ශ්‍රේෂ්ඨ උත්තමෙක් විදියට. ඒ වගේම රහතන් වහන්සේලාට විතරයි සැබෑම බුදු කෙනෙක්ව මුණ ගැහුනේ. ඒ නිසා ඔයගොල්ලෝ කෙලෙස් සහිතන ඔයගොල්ලන්ට හම්බෙන්නේ සංඥාව වැරදි තැනකින් ඔයගොල්ලන්ට හම්බෙන කෙනා නෙමෙයි හරිම කෙනා. ඒ නිසා වැරදි තැනකින් එක විකාර හිතාගෙන විකාර විදිහට ඇසුරු කරලා අකුසල් කරගෙන
නිවන් මඟ නැති කර ගන්න එපා. ඒ නිසා ඒකත් සිහිපත් කරනවා. පසාන කමේ පටන් ගන්න හදනකොට. ඒ නිසා තමන්ගේ නිවන් මඟ ඉවර කරනවා නම් අනුන් ගැන හොයන්නේ නැතුව තමන්ගේ වෙන්න ඕන යුතුකම හරියට ඉස්සෙ සිද්ධ කරලා මෙතන සිල්ගන්නේ නැහැ ගැන හිතන්නේ නැතුව තමන්ගේ ගමන ගැන විතරක් හිතන්න. මොකද ඔයගොල්ලෝ මෙතෙන්ට එන්න කරපු කැපකිරීම ගැන සිහි කරන්න. මනුස්ස ජීවිතය ලැබිලා තියෙන නිකන් මේ සංසාරේ හොඳ කට්ටක් කාලා ගොඩාක් කුසලයක් කළා තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේ දහම් පදයක් කාටට අහන්න ලැබෙනවා නම් එකක් කලාතුරකින් කෙනෙකුට ලැබෙන්නේ. නිසා අනික සිහිපත් කරන්නේ නිසා ඒ තමයි මේ වෙනකම් කරපු කැපකිරීම සිහි කරලා ඒක අපතේ යවා ගන්න එපා. අනිත් මේ වගේ දහමක් හැමෝටම අහන්න ලැබෙන්නේ නැහැ. බොහොම කලාතුරකින් කෙනෙකුට අහන්න ලැබෙන්නේ බුද්ධ උත්පත්ති කාලෙක විතරයි එකක්. ඒ ඇහුණනම් තාමත් තමන්ගේ ගුරුවින් අසරණකම විඥානී මායාවේ පැත්තෙන් අසරණකම වහගන්න නැතුව මේ කමඨහණින් අසරණකම වහගන්න උත්සාහ කරන්න. පින්වත් මේ කමඨහණේ තියෙන විශේෂත්වය තමයි මම මේ උපමාව කෙලිවර කරන්නම්. මම පොඩි කාලේ ඉඳන් කැමති වීරයෙක් තමයි සුපර්මෑන් කියන්නේ. මේ පොඩි කාලේ කැමති කෙනෙක්. ඒකට හේතුව එයාට මොනවා කරත් මැරෙන්නේ නැහැ. ලේපි දැක්කත් එළියට එන්නේ නැහැ ඒ කාලේ. 4 ලක්ෂයක් ඉස්සරහින් එනවා කියලා තිබ්බත් ඒ කතාව බලනකොට අපිට විශ්වාසය තියෙනවා මේ ලක්ෂයම අනිවාර්යෙන් මෙයා මරනවා කියලා. ඒ තරම් විශ්වාසයක් තියෙනවා. මොකද ඒ තරම් විශේෂ බලයක් එයාට තියෙනවා. එයාට හැබැයි ඒක දුර්වලතාවයක් තිබ්බා මොකද්ද කොළ පාට මේ මොකද්ද කළු ගලක් වගේ මේකක් වගේ මොකක්ද දෙකක් තිබ්බහම මොකම පන්නේ නැති වෙලා යනවා. මොකක්ද දෙකක් තිබ්බා. එතකොට අපි මේ වඩන කමටහන දැන් බලන්න දැන් මේ කිව්ව එක ඇහැ වහ ගන්නවා කියලා කියපු කමටහන හරියට ඒ වගේ වීරයෙක් වගේ. දැන් සුපර්මෑන්ට නම් පොඩි හරි දුර්වලතාවයක් තියෙනවා කොළ පාට මේකක් වගේ. තිබ්බහම එයාගේ නිකන් පණ නැති වෙලා යනවා. වගේ කියන එකක්.
වද්දාපතායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සංඝ සම්පatti මේවච අතු නිබ්බාන සම්පatti විනාතේ සමිච්ඡතු